තේරුණා සර් හොඳට තේරුණා. ඔව්. එක තමයි සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් හැටියට මේකේ තියෙන වටිනාකම මොකක්ද කියන කාරණාවට අවධානය යොමු කරන්න ඕන කියන කාරණාව. දෙක අපි දන්නවා සද්ධර්මාලංකාරය කියන නම ඇතුලේ තියෙන ධර්මය. ඊගාට මේවා පැරණි බණ පොත්. එතකොට ධර්ම ග්‍රන්ථයක් හැටියට මේක අගය කරන්න පුළුවන් මේ තුල තියෙන ධර්මයට අදාළ කාරණා මොනවද? මීට අමතරව විශේෂ කාරණාවක් මම කිව්වා මීට ඉස්සෙල්ලා දවසක ඔයාලත් එක්ක. මතකද ඒක මොකක්ද කියලා? මොකක්ද? කවුරු හරි ඉක්මනට උත්තරයක් දෙන්න බලන්න. ඒ කියන්නේ ඉඳලා නෑ එහෙනම් මේ අය එදා. ඈ? සර් මම නම් හිටියේ නෑ ඇත්තටම. ඔව්. දැන් මේ පාර A level විභාගයේදීත් මම මේ කියන කාරණාව අහන්න පුළුවන්. අහන්න ඉඩ තියෙනවා. මතක නෑනේ. හරි. මට මතක් කරලා කියන්න මෙන්න මේ කාරණා ටික. ඔයා ජාතක කතා දෙක කියවනකොට ඔයාට ඒ ජාතක කතා විකාශනය වෙලා තිබුණේ නැත්නම් දිගහැරිලා තිබුණේ මොන පරිසරයේද කියලා කියන්න පුළුවන් ධාරියටම මොන වගේ පරිසරයකද කොහේ කතා දේවා තවත් ඔන්න ලේසි කළා කොහේ කතාද යට ගිය දවස කියහල්ලකෝ ඉතින් බරණැස් එතකොට කොහෙද බරණැස් නුවර කියන්නේ දඹදිව. දඹදිව ජාතක කතා දෙකම දඹදිව කතාද නැද්ද දඹදිව කතා දෙකම. සද්ධර්ම රත්නාවලියේ කතා කීයක් තිබ්බද සද්ධර්ම රත්නාවලියේ කතා කීයක් තිබ්බද 2යිද 3යිද 4යිද 5යිද ඔයාලා මේ පාර විභාගය ලියන්න නම් පුතේ සුදුසු නෑ උනේ දෙකයි. දෙකයි දැන් මම අහනවා මොනවද මේ දෙක කියලා මොනවද චානුකින්න ජාතකයයි චුල්ල ධනුන්තර ජාතකයයි. ජාතක නෙවෙයිනේ දැන් මම අහන්නේ දැන් මම අහන්නේ මොකද්ද මේ මම අහන්නේ ජාතක පොතේ ගැනද දැන් ඒක අහලා ඉවරයි සද්ධර්ම රත්නාවලියේ කතා දෙක මට්ට කුණ්ඩලී කුණ්ඩලකේසි. මට කුණ්ඩලී කුණ්ඩලකේසි මට දැන් කියන්න ඒ කතා දෙක කොහේ කතාද සද්ධර්ම රත්නාවලියේ. ඔව් මොන පරිසරයේ විකාශනය වෙන ඒවාද බරණැස්නුවර දඹදෙනියද? බර්ණැස් නුවර දඹදෙනියලු මේ ළඟ හිටියානම් අයින්නවා ටොක්ක්ක් බර්ණැස් නුවර දඹදෙනිය මම එක වතාවක් කියන්නම්කෝ කියලා දෙන්නම් ඊට පස්සේ අහනකොටත් ඔය වගේ ලස්සන උත්තර දෙන්නකෝ බලන්න සද්ධර්ම රත්නාවලියේ තියෙන කතා දෙකක් විකාශනය වෙන්නේ කොහෙද ඉන්දියාවේ දඹදිව ඔව්ද නැද්ද කුණ්ඩලකේසි හිටියේ කොහෙද ළමයි බුදුරජාණන් වහන්සේ සිටි අවදි අවදිය හරි පුතේ කොහෙද හිටියේ ලංකාවේද ඉන්දියාවේද ඇමරිකාවේද ඕස්ට්‍රේලියාවේද කොහෙද භාරතේ ಭಾರತේ ඉන්දියාවේ
මට්ට කුණ්ඩලී හිටියේ කොහෙද? ಭಾರತේන තමා සර්. ඉන්දියාවෙම තමයි. එහෙනම් සද්ධර්ම රත්නාවලියේ තියෙන කතා දෙක කොහේ කතාද? ඉන්දියාවෙන් ගොඩනැගුණු කතා. right. දැන් එන්න පූජාවලියට. කතා දෙක මට කියන්න පොත් පෙරලන්න එපා දැන්. ලකුණු ජීවක 58කට වෛද්‍යවරයාගේ කතාව නිරුද්ධ කුමාර කතාවස්තුවයි. ජීවක වෛද්‍යවරයා කතාව නිරුද්ධ කුමාර කතාවස්තුවයි. ඔව්. ඒ දෙක කොහේ කතාද? ඒ දෙකත් ಭಾರತයේ සර්. ಭಾರತයේ. දැන් මට කියන්න සද්ධර්ම රත්නාවලියේ අපට තියෙන කතා දෙක කොහේ කතාද? ස්වර්ණතිලකා කතාවයි නන්දි වාණිජ කතාවයි. ඒක ලංකාවේ සිද්ධ වුණු කතා දෙකක්. ඒවා ලංකාවේ කතා. දැන් මේ කතා 8න් මට කියන්න ඔයාලා හයක්ම කොහේ කතාද? ಭಾರතයේ ಭಾರತයේ කතා. මේ කතා දෙක උත්තර දෙන්න ටට්ටක් ගාලා උත්තර දෙන්න. ලංකාවේ කතා. ලාට පොඩි ඩවුට් එකක් අවුලක් ඇති. දැන් ස්වර්ණතිලකා කතාව එක කොටසක් යනවනේ ඉන්දියාවට නේද? ඒකත් හිතේ ඇති මං හිතන්නේ. දැන් ඔය කතා අපේ පුරාතන ගද්‍යයේ තියෙන කෘති 4න් කතා 8න් මේ කතා දෙක විකාශනය වෙන්න බලපාලා තියෙනවා ලංකාවේ පසුබිම. එතකොට අනිත් කතාත් එක්ක මේකේ ප්‍රධාන වෙනසක් ඔයාලට පේන්න ඕන ඔන්න ඔය විදිහට. මොකද්ද වෙනස? කතා බොහෝමයක් පුරාතන ගද්‍ය සාහිත්‍යයේ හමු වෙන කතා බොහෝමයක් ඉන්දියාව ಭಾರತයේ පසුබිම් කරගත්ත කතා. බුද්ධ කාලීන කතා. හැබැයි සද්ධර්ම ලංකාරයේ කතා කොටසක් ලංකාදීප උත්පත්ති ලංකාවේ ඉතිහාසය ලංකාවේ සමාජය ලංකාවේ පරිසරය ඇසුරු කරගෙන ගොඩනැගුණු කතා. ඒ නිසාම මේ කෘතිය වැදගත් වෙනවා අපට ඓතිහාසික තොරතුරු අනාවරණය කරන මූලාශ්‍රයක් හැටියට. පැහැදිලිද? ඔව් සර්. ඒ නිසා මතක තියාගන්න විචාර අහන්න පුළුවන් සද්ධර්ම අලංකාරය අර මුලින් කිව්වා වගේ බණ පොතක් හැටියට අගය කිරීම සම්බන්ධයෙන් සාහිත්‍ය කෘතියක් හැටියට අගය කිරීම සම්බන්ධයෙන් වගේම මොකක් ගැන අහමින්ද? ඓතිහාසික මූලාශ්‍රයක් හැටියට කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණාව ගැන අහන්නත් පුළුවන්. දැන් පැහැදිලිද සද්ධර්මාලංකාරයෙන් විචාර ගොඩ නැගෙන්න පුළුවන් ඉසව් ටික. ඔව්ද නැද්ද? ඔව් සර්. ඔව්. එහෙනම් අපි මේ කතා කරගෙන යන්න ඕන, කතා කියවගෙන යන්න ඕන. මේවා කියවන ගමන් අවධානය යොමු කරන්න ඕන පුතේ. ඔන්න ඔය කියපු පැතුනටම. හරිද? ඒක ඔළුවේ තියාගෙන ඕන කතාව කියාගෙන යන්න. එතකොට තමයි අපිට ගැටලුවක් නැතුව විචාරවලට අවශ්‍ය කරුණු එකතු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව නිකන් කතාවක් කියවනවා හෝ අහනවා කියන අදහසින් කතන්දරයක් දැනගෙන විතරක් මේ කතා කියවලා ප්‍රමාණවත් නැහැ. මම හිතනවා ඔබට පැහැදිලි ඇති. මාත් එක්ක කතාව කරගෙන යනකොට එනම් ඒ කියපු තැන් වලට අවධානය යොමු කරන්න ඕන. හොඳයි. අපි එහෙනම් අර්ථ සාකච්ඡා කිරීම ආරම්භ කරමු. හොඳ අවධානයෙන් ඉන්න අපි උත්සාහ කරමු පුළුවන් තරම් ඉක්මනට කතා දෙක ඉවර කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ਵਿਚාර වලට එන්න. සද්ධර්ම රත්නාවලියේ කතා දෙක ඉවර කළා. සද්ධර්මාලංකාරයේ කතා දෙක ඉවර කරාම අපේ පුරාතන ගද්‍යයේ සැලකිය යුතු කොටසක් ඉවර වෙනවා.
හරි නේද? දැන් මොනවා හරි අතුරු ප්‍රශ්න අහන්න තියෙනවද? අපැහැදිලි තැන් නොතේරිච්ච තැන් මෙච්චර වෙලාවක් කියපු දේවල් වලින් මං හිතනවා එහෙම නැතුව ඇති. රයිට්. අපි කතාව බලමු. ස්වර්ණ තිලකා වස්තුව ටියුට් එක ළඟ තියෙනවා. ස්ක්‍රීන් එකෙත් ඔන්න මං ෂෙයා කරලා තියෙනවා. කැමති කෙනෙකුට කැමති විදිහකට බලා ගන්න පුළුවන්. හයිලයිට් පෙන් එකක් ළඟ තියාගන්න. වැදගත් කරුණු කියවෙන තැන්වල ලකුණු කරගන්න. ටියුට් එකේ බය නැතුව ඕක ඔයාට දීලා තියෙන ඔයාගේ පාවිච්චියට බය නැතුව ඔයා පැන්සලකින් පෑනකින් අදාළ තැන් තියෙනවා නම් ලියා ගන්න. අමාරු වචන වුණොත් ඒ වගේ තේරුම ඒ තැන්වල ලියා ගන්න. ටියුට් එකෙත් අග print කරලා දීලා තියෙනවා. කමක් නැහැ. right. තවද මෙහි තුන්වන ස්වර්ණ තිලකා වස්තුව නම් කවරයක්? තවද මේක නිකන් තවත් මෙන්න තවත් කතාවක්. මෙහි මේ සද්ධර්මා ලංකාරයේ නේද? මේ පරිච්ඡේදයේ තුන්වන ස්වර්ණ තිලකා වස්තුව තුන්වන කතාව තමයි ස්වර්ණ තිලකා කතාව. කවරයක් කුමක්ද කියලා කියනවනම් එහි පිළිවෙල කතාව මෙසේ දත යුතුය. එහි පිළිවෙල කතාව මේ විදියට දැනගත යුතුයි. ඔන්න එතකොට මේකට පසුබිම් වෙච්ච කතාව හේතුව කියනවා. එහෙනවනේ පුතේ? අවසන් ඇහෙනවා. right හරි. ලංකාද්වීපයේ අනුරාධපුර නුවර ශ්‍රද්ධාවන්ත වූ එක්තරා ස්ත්‍රියක් නිරන්තරයෙන් මල් කඩා ගෙනවුත් අබේගිරි විහෙර දාගබට පූජා කරන්නීය. අපට පේනවා මේ වචන ඒ තරම් අමාරු නෑ, භාෂාව සරලයි. සාමාන්‍යයෙන් අපි දන්නවා පුරාතන ගද්‍ය සාහිත්‍යයට අයිති කතා වස්තු වල භාෂාව මිශ්‍ර සිංහල භාෂාවක්. සමහර වචන සමහර කෘතිවල කියවගෙන යනකොට අපට එකපාර තේරෙන්නේ නැහැ. නමුත් සද්ධර්මාලංකාරයේ තියෙන එක ගුණයක් තමයි, ලක්ෂණයක් තමයි සරල භාෂාවක්, සරල සම්මත භාෂාවක්. හැමෝටම වැටහෙන භාෂාවක් යොදාගෙන තියෙනවා කතුවරයා බහුල වශයෙන්. ඒතකොට මිශ්‍ර සිංහල වචන නෑ නෙවෙයි, තියෙනවා. ඊටාම අඩුවෙන්. දැන් මම එහෙම ඇයි මිශ්‍ර සිංහල වදන් අතරින් පතර යොදන්නේ කියන එක ගැන විචාර සාකච්ඡා කරනකොට අවධානය යොමු කරන්නම්, ඔයාට කියලා දෙන්නම්. ලංකාද්වීපයේ ලංකාව නම් වූ දිවයිනෙහි අනුරාධපුර නුවර, අනුරාධපුර නගරයේ ශ්‍රද්ධාවන්ත වූ සැදැහැවත් එක්තරා ස්ත්‍රියක්, එක කාන්තාවක් නිරන්තරයෙන් නිතර මල් කඩා ගෙනවුත් මල් කඩාගෙන ඇවිත් අභයගිරි විහෙර, අභයගිරි විහාරයේ තියෙන දාගබට, ධාතු ගර්භය චෛත්‍ය අපි දන්නවා, දාගබට පූජා කරන්නීය. පූජා කරනවා. ඉක්බිති එක් දවසක ඒ ස්ත්‍රීතොම ඉන්පසු, ඉක්බිති කියන එක නිපාත පදයක්, කාලවාචී නැත්නම් කාලාර්ථයේ නිපාතයක්. එක දවසක ඒ ස්ත්‍රීතොම, ඒ ස්ත්‍රිය තමාගේ බාල දුවක්, තමන්ගේ කුඩා බාල දියණියකුත් එක්ක දාගබට මල් පුදනු පිණිස ගොසින් මේ චෛත්‍යයට නැත්නම් වෙහෙරට මල් පූජා කරන්න ගිහින් මලසුන්ගේ පැන් නොදැක. ඔබ දන්නවා ඔය පැරණි පන්සල් වල, නූතන පන්සල් වලත් තියෙනවා මලසුන්ගේ කියලා කොටසක්. දැකලා තියෙනවද? මොකද්ද මේ මලසුන්ගේ කියලා කියන්නේ? උත්තර දෙන්න. මේවා හොඳට දැනගෙන ඉන්න ඕන. ප්‍රශ්න අහනකොට හරි නිශ්චිත උත්තර නොතිබුණොත් ලකුණු ලැබෙන්නේ නැහැ. කිත්මි මොකද්ද මේ මලසුන්ගේ කියලා කියන්නේ? ඉක්මනට උත්තර දෙන්න. Tamanට දැනෙන දේ කියන්න. මොකද පුතේ? පූජා ද්‍රව්‍ය තියෙන තැනක්ද සර්? ඔව්. දැන් සමහර අය හිතන්නේ මල් ආසනය කියලා.
මල් ආසනේ නෙවෙයි. දැන් අපි දන්නවා චෛත්‍ය ළඟ හතර පැත්තේ සමහර විට බුදු පිළිම හතරක් තියලා ආසන තියෙනවා. බෝධියේ වටේට මල් සහ පූජා ද්‍රව්‍ය තැන්පත් කරන්න ආසන තියෙනවා. විහාරයේ බුදු පිළිමේ ඉදිරියේ ආසන තියෙනවා. මේවට අපි මල් ආසන කියලා කිව්වට මල් ආසනයක් නෙවෙයි මලසුන්ගේ කියලා කියන්නේ. මලසුන්ගේ කියලා කියන්නේ පූජාව සූදානම් කරගන්න වෙනම තැනක් තියෙනවා. ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන දැන්. අපි එතනට ගිහින් තමයි අපි ගෙනියන බෑග් එක ඒවා තියලා එතන තමයි මල් ටික වට්ටි වලට අහුරගෙන නේද පිළිවෙල කරගන්නේ. ඊට පස්සේ පැන් ඉයලා දෝවණය කරලා අරන් ගිහිල්ලා අර මල් ආසනවල පූජා කරනවා. එතකොට මෙතන මලසුන්ගේ කියලා කියන්නේ මල් ආසනය නෙවෙයි මල් ආදී පූජා ද්‍රව්‍ය සකසා ගන්න සූදානම් කරගන්න තියෙන කුටිය. හරිද? මෙන්න මේතන්ට ඇවිල්ලා මෙතන මලසුන්ගේ පෑන් නොදැක පෑන් තිබිලා නැහැ. වතුර තිබිලා නැහැ. දැන් අද නම් අපි දකිනවා නේද බට ලයින් එකකින් ඇවිල්ලා එතන පොඩි සිංක් එකක් වගේ හදලා ටැප් එකක් දාලා එහෙම තියෙනවා. දැන් අනුරාධපුර යුගයේ ඔය කියන කාලයේ වෙද්දී එහෙම බට ලයින් තිබුණේ නැහනේ. මොකක්ද එහෙනම් කළේ වතුර තියෙන පොකුණකින් වාජනවලට පැන් කලවලට ගෙනල්ලා මේ මලසුන්ගේ තබා තියෙනවා. එතනින් වතුර අරගෙන තමයි අර ආසන පිරිසිදු කරගන්න එක මල් දෝවණය කරන එක කරන්නේ. දැන් මම මෙච්චර විස්තර කරන්නේ ඇයි කියලා ඔයාලට තේරෙයි ඊගාවට කියන කාරණාව. හොඳට අහගෙන ඉන්න. කිසි කෙනෙක්ට කලබල වෙන්න හේතුවක් නැහැ, උවමනාවක් නැහැ. හොඳට අහගෙන ඉමු. එතකොට ඔයාට තේරෙයි කොච්චර ඔයා වාසනාවන්තද කියලා. හරිද? දැන් එතකොට මල් ආසන නෙවෙයි මේ මලසුන්ගේ කියන්නේ කියන එක හොඳට මතක තියාගන්න. ඉතින් එතන පෑන් නොදැක වතුර නෑ සමහරට තිබෙනු භාජන හිස්. මොකද කළේ මල් පැස අර මල් ගෙනපු කූඩය බඳුන භාජනය දුව අතට දී අර කුඩා දියණියගේ අතට දීලා පෑන් ගෙනෙනු සඳහා කලයගෙන පොකුණට ගියාය. ආන්න වතුර එකක් ගේන්න පෑන් කලයක් ගේන්න පොකුණට ගියා. එකල්හි ඒ ස්ත්‍රීගේ දූතුම ඒ වෙලාවේ ඒ කාන්තාවගේ දුව මලස්න නොසෝදා ආන්න දැන් ආවා මල් ආසනේ මලසුන්ගේ මලස්නයි වෙනස්. මේ මල් ආසනය සෝදන්නේ පිරිසුදු කරන්නේ නැතුව නොසෝදා අත සුද්ධ නොකොට දෑත් පිරිසිදු කරගන්නෙත් නැතුව තමාගේ මව නොයන තෙක්ම තමන්ගේ අම්මා එන්නට පෙර මල් මිටක් ඇරගෙන මල් අහුරක් අරන් මණ්ඩලාකාරයෙන් වටකොට පුදා රවුමට මණ්ඩල කියන්නේ රවුමට ලස්සනට මේ මල් තැන්පත් කරලා පූජා කරලා මෙසේ ප්‍රාර්ථනා කළාය. මේ විදිහේ ප්‍රාර්ථනාවක් කළා. රයිට්. අපි ඔන්න කුඩා ඡේදයක් ඉවර කරා. මම අහනවා දැන් ඔයාට මේ ඡේදයේ තියෙන වචන ටික හොඳට තේරුණාද? ඒක. තේරුණා. රයිට්. දෙවෙනි කාරණාව ඔයාට දැන් පැහැදිලිද මේ කතාව දිගහැරෙන්නේ ලංකාවේ බව? ලංකාවේ අනුරාධපුර යුගයේ ගොඩ නැගුණු අපි දන්න අභයගිරි විහාරයට නැත්නම් අභයගිරි විහාරය ආශ්‍රිත පරිසරයේ බව ඔබට පැහැදිලිද? එතකොට මේ ලංකාවේ තොරතුරක් තමයි කතාව ආරම්භයේදී අපි දකින්නේ. ඒ තොරතුර ඔස්සේ අපිට හොයාගන්න පුළුවන් කරුණු තියෙනවා. මොකක්ද? ඒ කරුණු ආගමික කාරණා. එකක් තමයි ඒ කාලයේ ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඉඳලා තියෙනවා දිනපතා විහෙර විහාරස්ථානවලට ගිහින් පුද පූජා පවත්වන අය. එකඟද ඔයගොල්ලෝ මාත් එක්ක? මේවා මම මතු කරන්නේ පුතේ හොඳ ਵਿਚාරයකට ශක්තිය හදාගන්න ඕන ඔයාලා. මම ඒකයි කිව්වේ ඔයාලට ලොකු වෙනසක් තේරෙයි මේ කොටස් සාකච්ඡා කරලා ඉවර වෙනකොට. ඒක විඳින්න, ඒක අධ්‍යයනය කරන්න, ඒක දැනගන්න ඉතින් පොඩි පිනක් තියෙන්නම ඕන. නැති අය රැඳෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් මොනව කරන්නද?
හරි. එතකොට ඒ එක කාරණාවක්. දෙවෙනි කාරණාව තමයි දැන් බලන්න ඕන. දැන් මං කිව්වා ඒ කාලේ අපේ රටේ මිනිස්සු ඉඳලා තියෙනවා දිනපතා පන්සල් ගිහිල්ලා පුද පූජා පවත්වපු අය. එතකොට මේක ඓතිහාසික ආගමික සංස්කෘතියක් සහිත සමාජයේ තොරතුරු අපට කියාපාන තැනක්. ඊළඟට බලන්න ඒ මල් පහන් පූජා කරනකොට අපි සූදානම් විය යුතු ආකාරය. දැන් එක පැත්තකින් අපිට ලොකු දැනුමක් දෙනවා, අනිත් පැත්තෙන් අපේ ඒ ආගමික කාර්යයන් හා බැඳුණු සංස්කෘතික කාරණා මතුවෙනවා. මොනවද? එකක් තමයි වාට තේරෙනවා මල් පූජා කරනකොට අනිවාර්යෙන්ම කාරණා තුනක් කෙරෙහි සැලකිලිමත් වෙන්න ඕනේ. එකක් තමයි මල් පුදන ආසනය පිරිසිදු කරන්න ඕන. දෙක, පූජා කරන කෙනාගේ දෑත් පිරිසිදු කරගන්න ඕන. තුන, අපි පුදන මල් දෝවණය කරපු මල්. ඒ කියන්නේ පිරිසිදු කරගත්ත සෝදාගත්ත මල් වෙන්න ඕන. එතනදී ඔයා මතක තියාගන්න දැන් මල් වලට පැන් ඉසිනවා කියන එකයි දෝවණය කරනවා කියන එකයි දෙකක්. ගහකින් වැලකින් කඩාගත්ත මල් ටික එහෙමම ගෙනිහිල්ලා අපි පූජා කරලා නැහැ. ඒවා සෝදලා දූවිලි කුණුරොඩු නේද ඉවත් වෙන විදියට පිරිසිදු කරලා තමයි පූජා කරලා තියෙන්නේ. ඒතර මේ පූජා කරපු මල් මැලවිගෙන එනකොට ඒවට නැවත ප්‍රාණය එන්න තමයි අපි අර පැන් ටිකක් කියන්නේ. පැන් ඉසීම සහ මල් දෝවණය කිරීම කියන දෙකක්. එතකොට ආසනය සුද්ධ කරලා දෑත් පිරිසිදු කරගෙන මල් දෝවණය කරලා තමයි පූජා කරලා තියෙන්නේ. අපි අද එහෙම කරනවද? හරි. ඒ ඡේදයේ සම්බන්ධයෙන් එතකොට මට කියන්න තියෙන්නේ ඔන්න ඔය කාරණා තමයි විශේෂයෙන්. right. දැන් මොකද්ද මේ බාල දුව නැත්නම් මේ මවගේ දියණිය කරනු ලබන ප්‍රාර්ථනාව? හරිද? එයා මොනවද කියන්නේ? කෙසේද යත්. ඔන්න දෙවෙනි ඡේදයට යනවා. හොඳ කල්පනාවෙන් අහගෙන ඉන්න ඕන. සහ බලාගෙන ඉන්න ඕන. කෙසේද යත්. කොහොමද කියනවා නම් ඒ ප්‍රාර්ථනාව? මේ දියණිය කියනවා මහත් වූ වීර්යය ඇති. හරිද? මහ විශාල වීර්යයක්, උත්සාහයක්, උනන්දුවක් තියෙන අනන්ත ඥානයෙන් යුක්ත වූ නිමක් නැති, කෙලවරක් නැති නුවණකින් බුද්ධියකින් යුතු. ඊගාවට කියනවා ස්වයම්භූ ඥානයෙන්. මොකද ස්වයංභූ කියලා කියන්නේ? ස්වයම් කියන්නේ තමන්ම. භූ කියන්නේ ඇති කරගත්ත, පහළ කරගත්ත, අවබෝධ කරගත්ත ඥාණයෙන්. එතකොට අපි දන්නවා මේ බුදුහාමුදුරුව ගැන තමයි වර්ණනා කරන්නේ. බුදුහාමුදුරුව තමන්ගේ ඥාණය, බුද්ධිය, බුද්ධත්වයේ දක්වා දියුණු කරගත්තේ තමන්මමයි, වෙන කවුරුවත් නෙවෙයි. ඒ නිසා තමයි කිව්වේ තමා විසින්ම පහළ කරගත්ත, ඇති කරගත්ත, උදා කරගත්ත ඥාණයෙන් යුක්තයි කියලා. ඊළඟට කියනවා සියල්ල ගෙවා දත්තා වූ සියලුම දේවල් මේ ලෝකයේ පවතින කෙලවර දක්වාම, අන්තය දක්වාම දැනගත්ත. ඊළඟට කියනවා මුළු ලොවට හිතාන්වේසී වූ, මුළු ලෝකයටම හිතාන්වේසී වූ. මොකද මේ හිතාන්වේසී කියලා කියන්නේ? හිතවත් නැත්තම් මුළු ලෝකයම දියුණු අපේක්ෂා කරන්නා වූ, තුන් ලොවට මේ ලෝකත්‍රයටම දිව්‍ය මනුෂ්‍ය පාතාල හෝ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය හෝ නේද? සමහර තැන්වල තුන් ලොව එක එක විදියට විග්‍රහ කරලා තියෙනවා. මේ තුන් ලොවටම අසහාය නායක වූ, අසහාය කියලා කියන්නේ ඊට සමාන කරන්න බැරි නැත්නම් එකම කියන අර්ථය, එකම නායකයා වෙච්ච ලෝක ස්වාමී වූ, ලොවටම ස්වාමී වෙච්ච අනාත නාත වූ, අනාත වූ නෙවෙයි අනාත නාත වූ. මොකද මේ අනාත නාත කියන්නේ? අනාත කියන්නේ අසරණ. එහෙනම් නාත කියන්නේ සරණ. මොකද එහෙනම් අදහස? අසරණයන්ට, පිහිටක් නැති අයට පිහිට වෙච්ච, සරණක් නැති අයට සරණ වෙච්ච. එහෙනම් අනාථනාත වූ කියන්නේ
අනාථ වෙච්ච අයට නාථ වෙච්ච නැත්නම් පිහිටක් නැති අයට පිහිට වූ සරණක් නැති අයට සරණ වූ භාග්‍යවත්. මොකද භාග්‍ය කියලා කියන්නේ? භාග්‍ය කියන්නේ ඇත්තටම වාසනාව, පින්වන්ත බව. හරි, වාසනාවන්ත වූ ත්‍රිලෝක්‍ය ශාස්ත්‍රෝ තුන් ලොවටම ගුරුවරයා වෙච්ච ශාස්ත්‍රෝ කියන්නේ මෙතන ගුරු කියන අදහස. ගුරුවරයා වෙච්ච බුදුරජාණන් වහන්සේ උදෙසා බුදුහාමුදුරුවන්ට දැන් මා විසින් පුදන ලද්දා වූ දැන් මම පූජා කරපු කර්මකාරක ස්වභාවයක් ඒ වාක්‍යෙ තියෙන්නේ. මා විසින් පුදන ලද්දා වූ මා විසින් පිදු මේ මල් පූජාවෙහි අනුසසින් මේ මල් පූජාවේ ආනිසංසයෙන් මතු සසර මම උපනෝපන් ජාතියේ ඉදිරි ආත්ම භාවවල මම උපන් ජාතියෙහි ඉපදෙන ආත්මයක යහපත් රූ ඇති වෙම්වයි ලස්සන යහපත් රුවක් ඇති කෙනෙක් වෙම්වා. යාගේ පළවෙනි ප්‍රාර්ථනාව. හරි, මනෝඥ වූ මනෝඥ කියලා කියන්නේ සිත් ඇද ගන්නාසුළු ආරෝහ පරිණාහයෙන් ආරෝහ පරිණාහ උසට සරිලන මහත උසින් සහ මහතින් අපි දකිනවා සමහර අය උසයි මහත නැහැ, සමහර අය මහතයි උස නැහැ. එතන මේ දෙක සමානව ලැබෙනවා කියන්නේ සමානව කියන්නේ උස තරමටම මහතත් කියන එක නෙවෙයි, උසට ගැළපෙන මහත යුක්ත වෙම්වයි. ඔන්න එයාගේ දෙවෙනි ප්‍රාර්ථනාව. එක රූමත් වෙන්න ඕන, දෙක ආරෝ උසට සරිලන උසින් මහතින් පිරිපුන් සිරුරක් ලැබෙන්න ඕනේ. දෙකයි. තවත් ප්‍රාර්ථනාවක් කරනවා. සරත් කාලයේහි ගුවන් මැද දිලිසෙන සූර්ය මණ්ඩලයේ පරිද්දෙන් සරත් කාලයේහි නේද? එතකොට මේ සරත් කාලය කියලා කියන්නේ ඇත්තටම අහස බොහොම පැහැපත්, පරිසරය හරි සුන්දර කාලය. සරත්, හේමන්ත, ගිම්මාන, වස්සාන මේ විදිහට අවුරුද්දේ මාස බෙදෙනවනේ. ඒතර සරත් කාලය කියන එක එහෙමම ගන්න පුළුවන්. සිසිර ඍතුව කියලාත් කියනවා. ගුවන් මැද දිලිසෙන අහස මැද්දේ දිලිසි තිබෙන කිසිදු අලාකුලකින් බාධාවක් නැති සූර්ය මණ්ඩලයේ පරිද්දෙන් හිරු මඩල වාගේ මාගේ සියළඟ කියලා කිව්වේ ශරීරය, සියලුම ශරීරය. මූණෙන් විතරක් නෙවෙයි, පපුවෙන් විතරක් නෙවෙයි, බඩෙන් විතරක් නෙවෙයි, අතපයෙන් විතරක් නෙවෙයි. දැන් අපි දකින්නවනේ සමහර අයගේ මූණ සුදුයි, ඇඟ කළුයි. සමහර අයගේ මූණයි අතපයයි සුදුයි, අනිත් ඒවා කළුයි. අනිත් ඒවා කිව්වේ පේන්න තියෙන ඒවා. නේද? ඒ කොහොමද වෙලා තියන්නේ කියලා හොඳට ගෑනු ළමයි දන්නවා. එහෙම නෙවෙයි, මුළු සිරුරෙන්ම සියළඟින් කිව්වේ මුළු නැත්නම් සියලුම ශරීරයෙන් රශ්මී මාලාවෝ විහිදෙත්වායි රැස් ආලෝකය විහිදේවා. ඔන්න තව ප්‍රාර්ථනාවක්. දැන් ප්‍රාර්ථනා කීයද? ප්‍රශ්න වලට අහන්න පුළුවන්. රූමත් වෙන්න ඕන, ආරෝහ පරිණාහයෙන් යුක්ත වෙන්න ඕන, ශරීරයෙන් රැස් නැත්නම් ආලෝකය එළිය විහිදෙන්න ඕන. තුනයි. නවතිනවද එතනින් ප්‍රාර්ථනා නෑ. මා දුටුවා වූ යම් පුරුෂයෙක්, මාව දකින යම් කිසි පිරිමියෙක්, මාව නෙවෙයි හොඳේ මේ ස්වර්ණතිලකා පෙර ආත්මය කියන්නේ. නැත්තම් හිතයි සර් කිව්වයි කියලා නෑ. මා කිව්වේ මෙතන ස්වර්ණතිලකා දකින සෑම පිරිමියෙක්ම කාමයෙන් මූර්ඡාව හෙවයි. කාමයෙන් මොනවා වෙන්න කියනවාද? සිහි නැති වේවා. මූර්ඡා වෙනවා කියන්නේ සිහි නැති වෙනවා. සිහි නැති වෙනවා කියන්නේ ක්ලාන්ත හැදිලා වැටෙනවයි කියන එක නෙවෙයි පුතේ. කල යුතු නොකල යුතු දේවල් හිතා ගන්න බැරුව නිකම් පොඩි නේද? ඉන්න තැන අමතක වෙන විදිහේ මුලා වෙනවා. සිහිය, පවතින සිහිය කල්පනාව මුලා වෙනවා. කොහොමද ඒක? කාමී හැඟීම් වලින් ඇති වෙන්න ඕනේ කියලායි මෙයා ප්‍රාර්ථනා කරන්නේ. හරිද? එතකොට ඔන්න ඊළඟ ප්‍රාර්ථනාව මොකද්ද? මාව දකින සෑම පිරිමියෙක්ම
කාමී හැඟීම් වලින් මූර්ජා වේවා සිහි මුලා වේවා ලිය කිඳුරන්ගේ නාදමෙන් සියල්ල උන් ලගන්නා ලිය කිඳුරු ලතා කින්නරාංගනාව ලිය කිඳුරු ඔබ දන්නවා සඳ කිඳුරු දිය කිඳුරු ලිය කිඳුරු මේ තුන්ගොල්ලන්ගිටම හොඳ සෞන්දර්යයක් නැත්තම් කලා හැකියාවක් හැඟීමක් තියෙනවා හරි නටන්න ගයන්න වයන්න දක්ෂ අය ඒ අතරින් ඊටාම දක්ෂ අය තමයි ලිය කිඳුරු ඒගොල්ලන්ගේ නාදය වගේ සියල්ල උන් ලගන්නා හැමෝගෙම ලගන්නා මූර්තිජ ලයන්නෙන් කියන්නේ ලය හදවත ලගන්නා කිව්වේ හදවත ලය ඇදගන්නා වූ ඊතා කන් කළු ඊතාම කනට මිහිරි නේද කනට මිහිරි කටහඬ ඇතිවෙම්වයි කටහඬක් ඇති වේවා ආදී වශයෙන් යනාදීන් මෙසේ ප්‍රාර්ථනා කළාය මේ විදියට ප්‍රාර්ථනා කළා එසේ හේයින් කියන ලදී ඒ නිසා මෙහෙම කිව්වා මොකද්ද මහා වීරස්ස දීරස්ස සයම්බුස්ස මහේසිනෝ තිලෝකග්ගස්ස නාතස්ස භගවන්තස්ස සත්තුනෝ ඉතින් අපිට තේරෙනවා මහා වීරයක් ඇති ධෛර්යයක් ඇති තමන්ගේ ඥාණයෙන් සියල්ල අවබෝධ කරගත්ත ලෝකත්‍රයටම අග්ගස්ස ප්‍රධානියා වෙච්ච නාතස්ස පිහිට වෙච්ච භාග්‍යවන්ත වෙච්ච ශාස්ත්‍රූ වෙච්ච පුතේ ගාථාවල තේරුමට එච්චර මහන්සි වෙන්න උවමනා නෑ ඔබ මම දන්න බව අඟවණ්ඩයි කිව්වේ හොඳේ ප්‍රාර්ථනා කළා දැන් අපි චුට්ටක් ඒ ඡේදය ගැන කතා කරනවා හරිද මට දැන් ඔන්න උත්තර ඕන 1 ඡේදේ තේරුණාද හැම වචනයක්ම ඔගොල්ලෝ කතා නොකළොත් මමත් ගොළු වෙනවා හොඳේ ඔව් සර් තේරුණා. තේරුණා හැම වචනයක්ම තේරුණා සටහන් කරගත්තා විභාගයට මේ ඡේදේ දාලා මොනවා හරි ප්‍රශ්න ඇහුවොත් ලිහිල් බසින් ලියන්න කිව්වොත් ලියන්න පුළුවන් මං හිතනවා හරි මට කියන්න මේ ස්වර්ණ තිලකාවන් කරපු ප්‍රාර්ථනාවන් යහපත්ද අයහපත්ද දැන් අපි මේ වගේ කතා කරනවානේ පුතේ අපි ඉදිරියේදී ਵਿਚාර නේද ඒවට ඕන තැන් මම මේ මතු කරන්නේ යහපත්ද අයහපත්ද අයහපත් අයහපත් තව උත්තරයක් දෙන්න කොසලා මාත් එක්ක වැඩ කරන ළමයි මාත් එක්ක කතා කරන්න ඕනේ ඒගොල්ලන්ට වෙන වැඩ කරන්න බෑ යහපත් සර් යහපත් යහපත් අයහපත් දෙකම කියවුණා හොඳයි දැන් මෙහෙම හිතන්නකෝ මේ ලස්සන රුවක් ඇති වේවා කියන එක යහපත්ද අයහපත්ද කමක් නැහැ ඒක යාගේ ලෞකික ආසාවක් අපේක්ෂාවක් ආරෝහ පරිණාමයෙන් යුක්ත වේවා කියන එක යාගේ ලෞකික ආශාවක් කමක් නැහැ ශරීරයෙන් රශ්මී මාලාවන් විහිදේවා කියන එක යාගේ මොකද්ද ලෞකික ආශාවක් කාටවත් හානියක් නැහැ ප්‍රශ්නයක් නැහැ හොඳයි යහපත් හැබැයි මෙයා කියනවා දකින පිරිමි කාමයේ ඇවිස්සීලා ඒ උන්ට සිහිය නැති වෙන්න ඕන කියලා දැන් ඒක යහපත්ද අයහපත්ද ඒක අයහපත් සර් අයහපත් දැන් තේරෙනවා නේද එතකොට ස්වර්ණ තිලකා පෙර ආත්මයේ යහපත් ප්‍රාර්ථනා ගොඩක් අස්සේ අයහපත් ප්‍රාර්ථනාවකුත් කරනවා හරිනේ ඒකත් ඔළුවේ තියාගමු ඒ ඔබද එතකොට අර මිහිරි කටහඬ ඇති වෙම්මයි කියන එක ගන්න බැයිද ඒක මොකකටද ගන්න පුළුවන් ප්‍රාර්ථනාවට ඔව් ප්‍රාර්ථනා තමයි මේ ඔක්කොම හරිද මං කියවනේ ප්‍රාර්ථනා ගොඩක් තියෙනවා ඒ අතර යහපත් ඒවා ගොඩක් අස්සේ අයහපත් ප්‍රාර්ථනාවකුත් තියෙනවා නොගැලපෙන නුසුදුසු අනුන්ට හානි වන විදිහේ ප්‍රාර්ථනාවකුත් තියෙනවා ඔක සාමාන්‍ය කාන්තාවන්ගේ හැටි හොඳේ පිරිමි ළමයි නැති හින්දා මම මේ කියන්නේ ඔය ගෑනුන්ගේ හැටි
විභාගෙට ලියන්න එපා. මිහිරි කටහඬ ඇති වෙමවයි කියන එක යාගේ ලෞකික ආසාවක්. ඒක කාටවත් කරදරයක් නැහැ. එහෙනම් ඒකත් යහපත්. ඒකයි මං කිව්වේ සාරාංශය යහපත් ප්‍රාර්ථනා ගොඩක් ඇතුලේ අයහපත් අන්‍යයන් පීඩාවටපත් වෙන අනුන්ට හිංසා වෙන විදිහේ ප්‍රාර්ථනාවකුත් මෙයා කරනවා. හොඳයි. අපි යමුද ඊළඟ ඡේදයට. ටික කාලයක් ගියාම ටික තව ටිකක් දුර ගියාම පුතේ මම ඇත්තටම මගේ ස්පීඩ් එක වැඩි කරනවා මේ කතා නලව ඉන්නේ. හොඳේ. එතකොට ඔයා භාෂාව දන්නවා, ලක්ෂණ දන්නවා. ටික දුරක් යනකල් අපි ඔහොම මෙහෙමීට යමු. හරි. අනේ පුතේ එහෙම කැඩි කැඩි ඇහෙනවා නම් මොනවා හරි ඔයාගේ පැත්තෙන් පොඩි ඉෂුව එකක් ඇති. ඒක චුට්ටක් බලන්න. හැමෝටම එහෙමද මං කියනවා කැඩි කැඩි වගේ දැනෙන්නේ? මං හිතනවා එහෙම නැතුව ඇති. ඔව් සර් වෙලාවකට එහෙම. මොකද මොනවා හරි සිග්නල් ඩ්‍රොප් එකක් වගේ වද්ද? කමන්නේ බලමු try කරමු ඔහොම කරගෙන යමුකෝ. right. මෙසේ මල් පුදා ප්‍රාර්ථනා කළ ඉක්බිති මේ විදියට මල් පූජා කරලා ප්‍රාර්ථනා කරාට පස්සේ ඒ කුමාරිකාවන්ගේ මෑණියෝ આવුත් ඒ කුමාරිකාවගේ අම්මා ඇවිල්ලා තමන් දියණියන් මලස්න සුද්ධ නොකොට තමන්ගේ දියණිය මල් ආසනය පිරිසිදු කරන්නේ නැතිව මල් පිදූ බව දැක මල් පූජා කරපු බව දැකලා මෙහෙම කියනවා. එම්බල චණ්ඩාල කෙල්ල ඒ සැඩොල් කෙල්ල අත්‍යන්ත නිර්මල වූ මොකද්ද? අතිශයින්ම අත්‍යන්ත කියලා කිව්වේ අතිශයින්ම දැඩිව වැඩි වශයෙන් නිර්මල කියන්නේ මල නැති මල නැහැ කියලා කියන්නේ පිරිසිදුයි නේද? අතිශයින්ම පිරිසිදු වෙච්ච කාටද? බුදුරජාණන් වහන්සේට මලස්න නොසෝදා බුදුහාමුදුරුවන්ට මල් ආසනය පිරිසිදු කරන්නේ නැතුව කුමක් පිණිස මල් පිදීද? මොකටද ඔබ මල් පූජා කළේ? මල් ආසනයවත් හොදන්නේ නැති මෙච්චර නිර්මල වෙච්ච බුදුහාමුදුරන්ට ඇයි ඔබ මල් පූජා කළේ? තී කලේ කටයුත්තෙක් නොවේයි, ඔබ කලේ කළ යුතු දෙයක් නෙවෙයි කියලා කිව්වා. ඒ අසා කුමාරිකාවෝ මෑණියන්ට කිපී. ඔන්න ඔතන තමයි වැදගත් තැන කිපි. දැන් අපේ ගෙවල් වලත් ඔහොම දේවල් වෙනවා. ගෑනු ළමයි දන්නවනේ විශේෂයෙන් අම්මලා අපිව හික්මවන්න විවිධ දේවල් කියනවනේ නේද? මෝඩ වැඩක් කළාම මේ මහ එළදෙන වැස්සි ඔය වගේ වචන කියනවා. මොකද්ද ඔය හිඟන්නියක් වගේ ඇඳුමක් ඇඳන් ඉන්නේ එහෙම කියනවා. පෙරේතියක් වගේ පේන්නේ නැද්ද හැටි? මිනිස්සෙක් වගේ හිටපන්කෝ කියනවා. අම්මලා එහෙම දේවල් කියනවා. ඇයි අපව හික්මවනවා කියන්නේ ශික්ෂණය කරනවා. හරිද? හැබැයි අම්මා එහෙම කිව්වට ඒකට ප්‍රතිචාර දක්වන්නේ මේ කුමාරිකාව කේන්තියෙන් කෝපයෙන්. එතකොට කෝපී සිතුවිලි වලින් තමයි චණ්ඩාල කෙලීනන් තෙපිමේයි කියා තමන් මෑණියන්ට බිනුව. සැඩොලි මමද උඹනේ කියලා අම්මට අනිත් අතට කියනවා. දැන් අපේ ගෙවල් වලත් එහෙම තමයි. එළ දෙන කියලා කිව්වහම නැත්තම් එළ වැස්සි මෝඩි කිව්වම සමහර ළමයි ඉන්නවා. ඉතින් මම පොඩි මෝඩි නම් අම්මා මහ මෝඩිනේ. එහෙම කියනවා. හැබැයි ඒව ඇතුලේ මොනව නැද්ද? අන්න අර කිපී කියන කෑල්ල නෑ බොහෝ දුරට. හරිද? එතකොට ඒවා මහා බරපතල කර්ම හැටියට වැටෙන්නේ නැහැ. නමුත් මේ කුමාරිකාව කෝපයෙන් තමයි ඒ ප්‍රකාශය කරන්නේ තරහින්. ඒ නිසා ඒකේ විපාකයට ලැබෙනවා ඉදිරියේදී. මෙසේ වූ කුමාරිකාව මෙපමණ කුසල් අකුසල් කොට මෙන්න මේ විදියට ඒ කුමාරිකාව මේ විදිහේ නේද මෙපමණ මෙතරම් වූ කුසල් අකුසල් කොට කුසල කර්මත් කළා අකුසල කර්මත් කළා. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕන කියන්නේ මොනවද මෙයා කරපු කුසල කර්ම? බුදු ගුණ සිහි කරගෙන අබේගිරි දාගැබට
මල් පූජා කළා. අනේ කරපු කුසලය. අකුසලය මොකද්ද? තමන් මෙලවට බිහි කළ මෑණියන්ට කේන්තියෙන් චණ්ඩාලවාදයෙන් බැන්නා. එහෙනම් මේ කතාව ගොඩ නැගෙන්නේම කුසල කර්මවල විපාක මතු කරන්න. ඒකටයි මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් මෑත භාගයේහි එයින් චුතව මේ මෑතක කියන්නේ මේ ඊයේ පෙරේදා කියන එක නෙමෙයි, මේ කතාවට අදාළ කාලයට සමානව නේද? මෑත භාගයේහි එයින් චුතව, කොයින් චුතවද? අර ලංකාද්වීපයෙන් චුත වෙලා දඹදිව උත්තර මදුරා නම් නුවර ජම්බුද්වීපයේ ඉන්දියාවේ උතුරු මදුරා නගරයේ වීණා ගායනා කරන, වීණා වයන එක්තරා චණ්ඩාල බ්‍රාහ්මණයක් කට දුව උපන්න බමුණු කුලයක තමයි. ඔබ දන්නවා, මං හිතන්නේ මේ දරුවෝ සියලු දෙනා අපේ සුදම්ම හාමුදුරුවන්ගෙන් BC ඉගෙන ගන්න අයනේ නේද? ඒතකොට ඉන්දියාවේ තිබිච්ච ಭಾರತೀಯ ආගමික පසුබිම, සමාජ පසුබිම ඕගොල්ලෝ හොඳට දන්නවා ඇති. බමුණෝ තමයි ඉහළින්ම හිටියේ. මතක තියාගන්න, ඒ බමුණන් ඉහළින්ම දැන් කවා දන්නවනේ, බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර නේද? ඒ විදිහට බෙදෙන බමුණෝ ඉහළින්ම හිටියා. හැබැයි මතක තියාගන්න, ඒ ඉහළම හිටිය බමුණු කුලයේ නැවත පොඩි බෙදීම් තිබුණා. ඒ බෙදීම් අතරින් බමුණන් අතරත් ටිකක් පහළ කුලයක පිරිසක් තමයි චණ්ඩාල බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ. ඒ සැඩොල් චණ්ඩාල කුලහීන බ්‍රාහ්මණ ගණයට අයිති එක්තරා කුලයක දුවක් ඉපදුනා. මෙන්න මේ බාල දුව, මේ කෙල්ල. දැන් මොකද වුනේ? බලන්න ඕන, කර්මයෙහි විපාකයාට ලැබෙන ආකාරය කියනවා. එකල්ලේ පළමු කළ ප්‍රාර්ථනා වූ පරිද්දෙන් ආන්නේ මේ ඉපදෙද්දී මුලින් කරපු ප්‍රාර්ථනාවේ හැටියට විශිෂ්ට වූ රුව ඇති වූ, ඊටාම විශිෂ්ට රුවක් ඇති තැනැත්තියක් වුණා. ඔවුන්ගේ සියලඟින්, ඇගේ මුළු ශරීරයෙන්ම, සියලඟ කියලා කිව්ව අපිට ඉස්සෙල්ලත් හම්බුණා, මුළු ශරීරයෙන්ම මොකද වුනේ? විදුලි කලබක් වැනි, විදුලි කලබක්, විදුලි වැලක් නැත්තම් විදුලිය සමූහයක්. ඔය අහසේ අකුණු කොටනකොට අර විදුලි රේඛාවක් යන්නේ, ඒ වගේ එකතු වුණාම ලොකු දිලිසීමක්, බැබලීමක් නේද? විදුලි කලබක් වැනි රශ්මී මාලා සමූහයෝ නික්මෙති. රශ්මිය ශරීරයෙන් විහිදෙනවා. හාත් පසින් 4 රියන් පමණ තන්හි, 4 වටින්ම රියන් 4ක් තරම් දුරට ශරීරාලෝකයෙන්, ශරීරයේ ආලෝකයෙන්ම අන්ධකාර දුරුව ඒකාලෝක වෙයි. අඳුර නැති වෙනවා. දැන් මේ කාලේ එහෙම මොහොම කෙනෙක් හිටියනම් ගෙදරකට මාර වටිනවා. විදුලි ප්‍රශ්න වලට එහෙම හොඳ විසඳුමක් නේද? දැන් මං චුට්ටක් මෙතන නැවතිලාට එක කාරණාවක් මතු කරන්න. ඔයා පිළිගන්නවද කෙනෙක්ගේ ශරීරයකින් ඔය තරම් ලොකු රශ්මියක් විහිදෙන්න පුළුවන් කියලා? මොකද ඔයාට හිතෙන්නේ? ඕරා එකක්, ආලෝකයක් ශරීරයෙන් විහිදෙනවා තමයි. රියන් 4ක් තරම් දුරට, රියනක් කියලා කියන්නේ අඟල් 18ක්, අඩි 1මාරක්. ඒ වගේම 4ක් වටෙන්ම ඈතට ඒ වගේ එළිය විහිදෙනවා. මොකද ඔබ හිතන්නේ? මේ තමයි පුතේ අපේ පැරණි සාහිත්‍ය කෘතිවල තියෙන අභව්‍ය, විශ්වාස කරන්න බැරි, පිළිගත නොහැකි ආකාරයේ තැන්. ඒවා ඕනෑම සාහිත්‍යයක තියෙන්න පුළුවන්. හරි යම් ආලෝකයක් විදින්න පුළුවන් මේ තරම්. රයිට්. ඊගාවට මොකද කරන්නේ කියන්නේ? මුඛයෙන් මානෙල් මල් සුවඳ හමා බසී. ඒක නම් පිළිගන්න පුළුවන්. මොකද අපෙත් එහෙමනේ නේද? බලන්න තම තමන් ගැන හිතලා. කටෙන් මානෙල් මල් සුවඳ විහිදෙනවලු. ශරීරයෙන් සඳුන් සුවඳ වහනේ වේ අනේව්. ඇඟෙන් සඳුන් සුවඳ විහිදෙනවා. ඔවුන් දෙතන මැද රන්වන් තිලකාභරණයක් මැවින. ඒක නම් මන් දන්නේ, තියන අය විතරයි ඒක දන්නේ. හොඳේ. ඔවුන් ඇයගේ දෙතන මැද පියයුරු දෙක මැද්දේ රන්වන් තිලකාභරණයක්, රත්රන් පාට තිලකාභරණයක්, නලල් ආභරණයක් වැනි
නේද? අමුතු විදිහේ දෙයක් පහළ වුණා, බිහි වුණා. සෙල්ලන්නේ තියෙන තැන තමයි හැමෝටම බලන්න අපහසු. right. දැන් මෙතන ඔයාලට පේනවා අර දිග වාක්‍ය යෙදෙනවා වගේම. දැන් ඔන්න බලන්නකෝ මම රචන මේ කෙරෙන්නේ වර්ණනාවක්නේ. එතකොට ස්වර්ණ තිලකාගේ ශරීර රූප ස්වභාවය පිළිබඳ හරි අපූර්ව වර්ණනාවක් කරනවා. එතකොට මේ වර්ණනා කියන ඒවා අයිති වෙන්නේ කතාවක සාහිත්‍යමය පැත්තට. දැන් අර කුසල කතන්දරේ අයිති වෙන්නේ ධර්මය පැත්තට. ඊගාවට අබේගිරියට ගියා, මල් පෙදුවා, ශ්‍රද්ධාව තිබුණා ආගමික ඓතිහාසික පැත්තට. ඒවා දැකලා තියෙන්න ඕනේ. ඒතකොට විචාර ලියන්න පුළුවන්. ඊගාවට මේකේ අద్భుත රසය තියෙනවා. නේද? right. ඕන් දෙතන මැද රන්වන් තිලකාභරණයක් මැවින. ඒ තිලකාභරණයෙන් තිලකාභරණයෙන් අභිනව බාලාර්ක මණ්ඩලයසේ අභිනව කියලා කියන්නේ අලුත් කියන එකනේ. නේද? අලුතෙන්ම පායාගෙන එන බාලාර්ක ඒකත් ඒ නව කියන අදහස මෝරපු නැති බාලාර්ක මණ්ඩලය මේ හිරු මණ්ඩල අලුතෙන් පායාගෙන එන මේ මෝරලා නැති ලාහිරු මණ්ඩලය වාගේ උපමාවක්නේ. ඒතර අභිනව බාලාර්ක මණ්ඩලයසේ කියන එක උපමාවක්. උපමා කියන ඒවා අපට ඕන වෙන්නේ සාහිත්‍යමය පැත්ත රස ගන්නවන තැන් ගැන කතා කරන්න ඒවා. මම ඔය හයිලයිට් කරන තැන් ඔයත් හයිලයිට් කරගන්න ඕන. අභිනව බාලාර්ක මණ්ඩලයක්සේ රශ්මී සමූහයෝ නික්මෙති. ආලෝකය විහිදෙනවා, රැස් විහිදෙනවා. හරිද? ඒ කුමාරිකාවන් දුටු පුරුෂයෝ බොහෝසේ උමතුවන් මෙන් ඒ කුමාරිකාව දකින දුටු බලන්න අනුප්‍රාසාත්මක භාෂාව. දුටු පුරුෂයෝ දකින පිරිමි බොහෝසේ උමතුවන් මෙන් බෙහෙවින්ම උමතුවන් වාගේ කාමයෙන් මත් වෙලා විසඤ්ඤ වෙති. සිහි මුලා වෙනවා, සිහි නැති වෙනවා. අහෝ කුසල කර්මයන්ගේ ආනුභාවය නම් ඊතා නොසිතිය හැක්කේමයි. ඔන්න කුසල කර්ම මතු කරනවා. නේද? අනේ මේ කුසල සහ අකුසල කර්මයන්ගේ ආනුභාවය හිතා ගන්න බෑ. හේසෙමයි. ඒක එහෙමමයි. ගිය ජාතියේ කුමාරිකාවෝ යම් ක්‍රෝධයක් හේතු කොටගෙන දැන් මතකද සර් ඉස්සෙල්ලා හයිලයිට් කරපු තැන යම් ක්‍රෝධයක් හේතු කොටගෙන ඇතරම පුතේ හරි දුකයි ළමයි මේවට උත්තර ලියන විචාර ලියනකොට ඒ තැන් මතු කරන්නේ නැත්තේ ඇත්තටම උඩින් පල්ලෙන් අත ගාපු ළමයි ගොඩාක් ඉන්නේ හොඳේ යම් ක්‍රෝධයක් හේතු කොටගෙන හරිද කිසියම් කේන්තියකින් තමන් වැදූ මෑණියන්ට තමන් මේ ලෝකයට බිහි කරපු අම්මට මොකක්ද කළේ චණ්ඩාල කෙල්ලයයි බිනුවාහුද සැඩොල් කෙල්ල කියා කතා කළාද ඒ අකුසල කර්මය නිසා උත්තම ජනයන් විසින් පිළිකුල් කටයුත්තා වූ ඒ අකුසල කර්මය නිසා උත්තම ජනයන් විසින් උසස් මිනිස්සු පිළිකුල් කටයුත්තා වූ පිළිකුල් කරන හීන ජාතියෙහි ඊ타ම පහත් කුලයක ආත්මයක චණ්ඩාලව උපන්න සැඩොලියක් වෙලා ඉපදුනා. දැන් ඔන්න ඔය තැන් ඔයා හොඳට දැකලා තියෙන්න ඕන මේ කුසල කර්ම නේද? අර වර්ණනා දැන් අර සමහර තැන්වල මං කිව්ව එකයි නේද? හාත්පසින් සතර රියන් පමණ තන්නේ ශරීරාලෝකයෙන් අන්ධකාර දුරු ඒකාලෝක වේ. මුඛයෙන් මානෙල් මල් සුවඳ හමාබස්සි ශරීරයෙන් සඳ සුවඳ වාහනේ වේ. නේද? ඔවුන් දෙතන මැද රන්වන් තිලකාභරණයක් වැවෙන කෙටි වාක්‍ය. දෙබඳ රචනා ශෛලිය ගැන කතා කරනකොට එහෙම කෙටි වැකි, දිගු වැකි, තැනට සුදුසු පරිදි යොදාගත් ආකාරය කියන්නේ අපි වා දැකලා තියෙන්න ඕනේ. නැත්තම් කතන්දරේ ලියයි. කතන්දරේ ලිව්වට ලකුණු ලැබෙන්නේ නැහැ.
හරි. එම කාලයේහි ඒ කුමාරිකාව බුදුන්ගේ තුන්ලොවෙහි ව්‍යාප්තව සිටි ආන්නේ ඒ ආත්මයම ඒ කාලයේ මේ කුමාරිකාව බුදුහාමුදුරුවන්ගේ තුන්ලොවෙහි තුන් ලෝකයේ පුරාවටම පැතිරී තිබුණු නවරහාදී බුදුගුණ නේද නවරහාදී ගුණ ධර්ම සලකා යම් මල් පූජාවක් කළාහුද ඔන්න කුසලයේ ආනිසංස අර අකුසලයේ විපාක නේද පූජාවක් කළාහුද ඒ කුසල කර්මයාගේ ආනුභාවයෙන් බැලූ බැලුවන්ට ඉතා ප්‍රියකරු බැලූ බැලුවන්ට අනුප්‍රාස රසය තියෙනවා නේද ඉතාම ප්‍රිය උපදවන මනෝඥ වූ රූ ඇති වූ සිත් ඇදගන්න රුවක් ඇති තැනැත්තියක් වුණා හොඳයි තේරුණාද මේ ඡේදය ගැටලු තියනවාද ඕබම් නිදිද ඔව් සර් තේරුණා. ඊළඟ එකට යමු නේද එතකොට අපි මේ ඡේදය දැක්කපු තේ කුසල අකුසල කර්ම වර්ණනා කෙටි වැකි දිගු වැකි උපමා අනුප්‍රාසාත්මක තැන් දැක්ක නේද අපි බලමු ඊළඟ ඡේදය මේ ලෝකයේ යම් කිසි කෙනෙක් යම් යම් ආකාරයකින් පින්පව් දෙකම කළාහු නම් මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු අපි වගේ අය නේද යම් යම් ආකාරයකින් යම් යම් විදියෙන් ඒ සමාන වචන සමාන ශබ්ද එක ළඟ යොදනකොට ඇති වෙනවා පුතේ අනුප්‍රාසය. ඒ අනුප්‍රාසාත්මක පද අවශ්‍යයි. මොකද මේ කෘති රචනා වුනේ ශ්‍රව්‍ය ගෝචර රටාවෙන්. එක්කෙනෙක් කියනවා අනිත් අය අහගෙන ඉන්නවා. අහගෙන ඉන්න නම් රසට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ රසය ඇති කරන්න තමයි ඔය ශබ්ද මාධුර්ය ඇති වෙන යෙදුම් යොදාගත්තේ අනුප්‍රාසාත්මක පද ඊගාවට ටිකක් අර නේද මිශ්‍ර භාෂාව ශබ්දේ මහ ප්‍රාණ අකුරු සහිත වචන යෙදුවාම ටිකක් සද්ද කරලා කියන්න පුළුවන් ඒවා යොදාගත්තා යම් යම් ආකාරයෙන් පින් පව් දෙකම කළාහු නම් පින් සහ පව් දෙකම කරපුවාම ඔහු තමන් විසින් කරන ලද්දා වූ ඒ කුසල අකුසල කර්මයන්ට සුදුසු පරිද්දෙන් ආන බඩ සුදුසු ආයෙත් හම්බෙනවනේ ආකාරයෙන් මනෝඥ සිත ඇද ගන්න නානා වර්ණ වූ මොනරුන් මෙන් උපමාවක් නොඑක් වර්ණයන්ගෙන් යුතු මොනරුන් වාගේ නානා වර්ණ වූ මොනරුන් මෙන් උපමාවක් නේ නොඑක් වර්ණයන්ගෙන් යුතු මොනරුන් වාගේ ඒ විපාක ලබන්නාවුමය ඒ වගේ විපාක ලබන ඔබ දන්නවනේ මොනර පුදුම ලස්සනක් නේ තියෙන්නේ හැබැයි තිරිසනෙක් තිරිසන් යෝනියෙහි ඉපදිච්ච කෙනෙක් තිරිසන්ව උපදින්න අකුසලයකුත් ඊතරම් රූමත්ව ලස්සනට ඉපදෙන්න කුසලයකුත් අවශ්‍යයි තව දුරටත් කියනවා බලන්න මයූර ಜಾති වනාහි මයූර කියලා කියන්නේ මොනරුන් పూర్ව ජන්මේම කළ එක් අකුසලයකින් තිරිසන් යෝනියෙහි උපදනා පෙර ආත්මයක කරපු එක්තරා අකුසලයක් නිසා තිරිසන් ආත්මයක ඉපදෙනවා අනෙක් කුසල කර්ම බලයෙන් වෙනත් කුසල කර්ම හේතුවෙන් නානා වර්ණ විතා පැහැපත් වූ නොඑක් වර්ණයන්ගෙන් යුතු ඊ타ත්ම පැහැපත් වර්ණ సౌందර්යයෙන් යුක්ත වෙති වර්ණ సౌందර්යයෙන් යුතු වෙනවා සුන්දර වෙනවා එබැවින් මොනරුන් තිරිසන් යෝනී උපදිනේ අකුසල කර්මයෙන්මය මොනරු තිරිසන් වෙලා උපදින්නේ අකුසල් නිසා නානා වර්ණව නොඑක් පැහැයෙන් යුක්තව රූපත් උපදිනේ పూర్ව ජන්මවල කළා වූ වෙන වෙන කුසල කර්මයෙන්මය නේද නොඑක් නානා වර්ණ නොඑක් වර්ණයන්ගෙන් යුතු පැහැපත්ව රූමත් උපදින්නේ පෙර කරපු කුසල කර්ම වලින් දැන් ඔබට තේරෙන්න ඕනේ පුතේ මේ පොත් ලියලා තියෙන්නේ විශේෂයෙන් සද්ධර්මාලංකාරයේ අපිට හමු වන මේ කතාව ලියවිලා තියෙන්නෙම කුසල අකුසල කර්ම වල විපාක දක්වන්නමයි එහෙනම් මේක හොඳ බණ පොතක් නේද ඒවා තේරෙන්න ඕනේ
මෙසේ මොනරුන්ගේ කුසල අකුසල කර්ම විභාග මෙකී පරිද්දෙන් දතමැනවි. එසේයින් කියන ලදී. අර කියපු කාරණාවම තමයි මේ ගාථාවලින් කියන්නේ. යේන සාකෝද සාමාතු චණ්ඩාලීති වාසිච. නේද? යේන යම් කිසි විදියකින් සාය කෝදසා කේන්තියෙන් මාතු මවට චණ්ඩාලීති වාසීච. සැඩොලියක් යයි කීවාද තේන ඒ නිසා නේද? චෙච්චේ ගුච්චා හේන ජාතිකානිත් මිනිසුන් පිළිකුල් කරන හීන කුලයක සා ඇය චණ්ඩාලියාසි සැඩොලියක් විය. නේද? දැන් මේ ගාථාවල එහෙම අදහසක් තියෙන්නේ. එතකොට අර අපි කියපු ඒවාම තමයි. ගාථා කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකලාට කමක් නැහැ. ඉතින් භාෂාවක් ඉගෙන ගන්න ආසයි ඉන්නවනම් චුට්ටක් උනන්දු වෙන එකත් හොඳයි. අපිට එහෙම අසනීපයක් අමාරුවක් ඒ කාලේ ඉඳන් තිබ්බා. ඒ හින්දා ඉතින් අපි ওই පාලි සංස්කෘතත් හොඳට ඉගෙන ගත්තා. රයිට්. ඉක්බිතියේ කුමාරිකාවන්ගේ මව්පිය දෙදෙනා වුණට ස්වර්ණ තිලකායයි නම් තුබූහ. ඉන්පසු ඒ කුමාරිකාවගේ දෙමව්පියෝ ඇයට ස්වර්ණ තිලකා කියලා නමක් තැබුවා. එකල්හි උත්තර මදුරා නම් නුවර මිනිස්යෝ ඒ කුමාරිකාවන්ගේ රූප සම්පත්තිය ඇහිීමෙන් හා දැකීමෙන් ඔවුන් කෙරෙහි අතිශයින්ම ඇලුනා වූ සිත් ඇතද. ඊට පස්සේ මොකද වුණේ? ඒ කාලේ උතුරු මදුරා නගරයේ මිනිස්සු ඒ කුමාරිකාව ගැන අහලා දැකලා එයාගේ රූප සම්පත්තිය ගැන දැකපු අය අහපු අය එයා ගැන සිත් ඇති කරගත්තත් මෝතමෝ සැඩොල් දූකැයි අනුන් කියන නින්දා බසට බයි නාවා කොට නොගෙනේති. දැන් කොහොමද අකුසලයේ පළ දෙන විදිය? මේකේ සැඩොලියක් කියලා අනිත් අය නින්දා කරයි කියන බයට. ඒ කියන්නේ පුතේ අපේ සමාජවල දැන් ඉන්දියානු කතාවක් වුණාට මේක ලියන්නේ ලංකාවේ ගොඩ නැගෙන්නේ නේද? ලාංකේය කතුවරයෙකු අතින්නේ. ඒතර බලන්න මේ ලැජ්ජ බය සහිත සමාජ සම්මතයන් බිඳුනාම නින්දා විඳින්න වෙයි කියන බය එදා සමාජයේ සංස්කෘතියේ තිබුණා. ඉක්බිතියේ උත්තර මදුරා නම් නුවර. දැන් මොකද වෙන්නේ? උසස් කුලවල අය පවා මෙයාගේ රූපය දැකලා අහලා සතුටු වෙලා සිත් ඇති කරගන්නවා. නමුත් එයා සැඩොලියක් කියලා දැනගත්තාම අතෑරලා දානවා. ඔය අතර මේ උතුරු මදුරා නගරයේ නායකයා වෙච්ච, ඒ කියන්නේ සැඩොල් කුලේ නායකයා වෙච්ච බමුණගේ පුත්‍රෙක් ස්වර්ණ තිලකාව නිසා ස්වර්ණ තිලකා හින්දා ඇගේ මව්පියන් සමීපයට වස්ත්‍රාභරණ, ඇගේ මව්පියන් වෙත වස්ත්‍ර, ඇඳුම්, ආභරණ, පැළඳුම්, මල් බුලත් ආදී ගෙන ගොස් දී. දැන් ඔන්න දැන් වගේ නෙවෙයි කාලේ නේද? ගෑනු ළමයෙක් කෙරේ හිත ගියා නම් ඉස්සල්ලාම එයා පස්සේ ගිහිල්ලා එයාව යාළු කරගන්න නෙවෙයි try කරලා තියෙන්නේ. බලන්නකෝ. තමන් හිත්ගත් කෙනාගේ දෙමව්පියන් දිනා ගැනීම ඒ සංස්කෘතියේ තිබිලා තියෙනවා. ඒ සංස්කෘතික ලක්ෂණ ඇත්තටම අපෙත් තියෙන ඔය නේද? ගෙවල් බලන් එනවයි කියලා එන්නේ සමහර අය. කතා බහ කරන්නේ. ගෙවල් බලන් එන්නේ ගෙදර කොච්චර ඉඩද, කාමර කීයක් තියෙනවද, බාත්රූම් එක පිරිසුදුද, කුස්සියට යන්න පුළුවන්ද, ඔයා බලන්න නෙවෙයි එන්නේ. ඒවත් බලන ඕරෙන් නේද? එහෙම සිරිත් තිබුණා. ඒ වගේ අවශේෂ දැනුත් තියෙනවා. ඒ කාලෙත් තිබිලා තියෙන බවනේ අපිට මේ පේන්නේ. මොකද උනේ? ඉතින් මේ නායක සැඩොලගේ පුතා ස්වර්ණ තිලකගේ දෙමව්පියන්ට තෑගි භෝග යවුවා. ඔහු එපවත් ස්වර්ණ තිලකාවන්ට කිව්වා. ඊට පස්සේ තෑගි භෝග යවලා ස්වර්ණ තිලකා Tamanට විවාහ කරලා දෙන්න කියලා කිව්වා. නරක නෑ ඉතින් නේද? මේ සැඩොල් බමුණු කුලයේ නායකයාගේ පුතා සෙල්ලන්ද කොල්ලෝ නේද? සෙල්ලන්නේ නායකයාගේ පුතා විවාහ කරලා දෙන්න කියලා ස්වර්ණ තිලකට දැනුම් දුන්නා. නමුත් ඔහු එපවත් ස්වර්ණ තිලකාවන්ට කිය දෙමව්පියෝ ඒ බව ස්වර්ණ තිලකට කියනවා. දැන් ස්වර්ණ තිලකා මොකද කරන්නේ? ඕතම එපවත් අසා චණ්ඩාල බ්‍රාහ්මණයාගේ පුත්‍රයාට පිළිකුල්ව නොඑක් ආක්‍රෝෂ පරිභව බැන නින්දා කළාය. ඔන්න ඕක තමයි නේද? ඊගාවට යාගේ තියෙන දුර්වලතාව. මොකද්ද කියන්නේ? ඒ
අකමැත්ත ප්‍රකාශ කරපු විදිය ඕතමයි පවත් අසා යෝජනාව ගැන අහලා සැඩොල් බමුණාගේ පුතාට ඊටාම පහත් විදියට දොස් කියමින් ආක්‍රෝෂ පරිභව නින්දා අපහාස ආක්‍රෝෂ පරිබර බව කිව්වේ නින්දාවට සහ අපහාසයට පත්වන විදිහට බැනලා නින්දා කළා. මොකද උනේ? එකල්හි බ්‍රාහ්මණ පුත්‍රයා මහත් වූ ලැජ්ජාවට පැමිණ බ්‍රාහ්මණ පුත්‍රයා ලැජ්ජාවට පත් වෙලා රජ්ජුරුවන් සමීපයට ගොස් රජතුමාගේ ළඟට ගිහින් නේද තමන්ගේ වීණාව මුසන් සිටුවා අපි කියන්නේ අර ටියුන් කරනවා කියලා සුසර කරගෙන ඒ තන්තු ටික නිවැරදිව සකසාගෙන නේද සප්තස්වර නිවැරදිව සකසාගෙන ටියුන් කරගෙන සුසර කරගෙන මෙහෙම ගායනා කරනවා. හරි ලස්සන ගාතාවක් නේ. ලලනාන නානි චලලෝචනානි තරුණාරුණානි චලිතාදරානි මනුජෝහි යෝ නෙත්ත විෂයං කරෝති සතුනිච්ච ජාති මපි නොහෝ ජාති ජහාති නේද? ඒකේ අදහස බලන්නකෝ. කාව්‍යාත්මකයි. ජනප්‍රධාන වූ රජ්ජුරුවන් වහන්සේ දැන් බලන්න ගොතන තියෙන තව කාරණාවක්. දැන් මේ සැඩොල් බමුණු නායකයාගේ පුතා කෙලින්ම රජතුමා ළඟට යන්නේ. ගිහිල්ලා තමන්ට වෙච්ච අවැඩ කියනවා. ස්වර්ණ තිලකා නිසා තමන්ට වෙච්ච දේ. ඒතර බලන්නකෝ මේ සැඩොල් පුතාට කෙලින්ම ඩිරෙක්ට්ලි නේද? රජතුමාව ඇසුරු කරන්න පුළුවන් ඕන වෙලාවක ගිහින් කතා කරන්න පුළුවන් ලොකු සමාජ සම්බන්ධයක් තියෙන. අපි අන්නේ ඒ වගේ තැන් වලටත් අවධානය යොමු කරනවා. හොඳේ. මෙයා ගිහින් අනිත් එක හරි සාහිත්‍යානුසාරී නේද? සාහිත්‍ය රසයෙන් යුක්තයි. එයා මොකද කියන්නේ? රන් කැටපතක් මෙන් බබලන්නා වූ උපමාවක්. රජතුමනි රත්තරින් හදපු කැටපතක් කණ්ණාඩියක් වාගේ බබලන ස්ත්‍රීන්ගේ මුහුණ දැල බැඳුණු මසුන් මෙන් රූපකයකුයි උපමාවකුයි දෙකක් තියෙනවා. ස්ත්‍රීන්ගේ මුහුණ දැල කිව්වහම පුතේ රූපකයක්. කාන්තාවන්ගේ මුහුණ නැමැති දැල. ඒකේ බැඳෙනවා පැටලෙනවා කවුද? මසුන්. මත්ස්‍යයන් මාළුවන්. ඇත්තනේ දැල්වල බැඳෙන්නේ පැටලෙන්නේ මාළු. මසුන් මෙන් අන්න ආය උපමාවක් අර රූපකයත් එක්කම උපමාවක් ගොඩනගනවා. ඒවා සාහිත්‍ය පැත්තට හොඳ තැන්. මසුන් මෙන් චලිතව චලනය වෙමින් චලිතව ලීලෝපේත සෙලවෙන ස්වභාවයෙන් යුක්තව. මේ කියන්නේ ඇස් දෙක ගැනනේ. ඒ ඇස් දෙක මලමිනියක වගේ ඔහේ තියනව නෙවෙයි. නිතරම චලනය වෙනවා. ජීවි ලීලෝපේත වූ නේත්‍ර ඇත්තේද ඇදගන්න සෙලවෙන ස්වභාවයෙන් යුතු නෙත් තිබේද තරුණ හිරු රැස් කලබක් මෙන් නේද? එතකොට අර දවාලේ ප්‍රශ්නේ වැඩි නෙවෙයි. උදේ තරුණ කියන එකෙන් අදහස් කරන්නේ උදේ අලුත් නැත්නම් ලා හිරු රශ්මිය වාගේ අරුණ වර්ණව සූර්යාලෝකේ රතට හුරු රතු පාටට මද රතු පාටින් යුතු වර්ණයේ යුක්තව ලෙලදී දිලිසෙන්නා වූ නේද? සෙලවි බබලන අධර යුග්මයක් ඇත්තේද? තොල් දෙකක්. අධර යුග්මය කියන්නේ තොල්. දැන් හිතන්නකෝ රන් කැටපතක් වගේ බබලන
කාන්තාවන්ගේ මුහුණ නැමැති දැලෙහි බැඳුණු මත්සයින් වැනි ඇස් මූණ කැටපතක් ඇස් දෙක මත්සයින් වගේ චලනය වෙනවා. ඊගාවට කියනවා පොල් දෙක ලාහිරුගේ රතු පාට මුසු වර්ණය වගේ යුක්ත දිලිසෙන චලනය වෙන තොල් තිබෙනවද? එබඳු රූපත් වූ මනහර මුහුණු ආන්නේ වගේ රූපත් සිත් ඇදගන්න මුහුණක් යම් පුරුෂයෙක් තමා සිය ඇස පුරා දැකපී නම් කිසියම් පිරිමියෙක් තමන්ගේ ඇස් පුරා ඇස් දෙකෙන් සම්පූර්ණව දුටුවනම් ඒතෙම එවැනි රූප සම්පත්තියෙන් යුක්ත ස්ත්‍රී ආන්නයා එතරම් රූමත් ස්ත්‍රියක් හීන ජාතියෙන් උපනත් පහත් කුලයක ඉපදුනත් නොහරණේමයයි කිය අතාරින්නේ නන්නේ. දැන් මෙයා බලන්නකෝ මේ බමුණු චණ්ඩාල බ්‍රාහ්මණ පුත්‍රයා ගිහින් රජතුමාට වටින් ගොඩින් එහින් මෙහින් තමයි කියාගෙන යන්නේ. එක පාරම කියන්නේ නැහැ. එතකොට රජතුමාගේ කුතුහලය ඇති වෙනවා. ඒ ටික අහලා රජතුමා කියනවා කිමෙක්දතා කියන්නේ මොකක්ද උඹ ඔය කියන්නේ? රජ්ජුරුවන් පුලුමුත්තෙන් රජතුමා විචාල විට විමසූ කල්හි පුලුමුත්තෙන් ඇසූ නිසා නැවතත් කියනවා. තවදුරටත් කියනවා. මොකද කියන්නේ? සමේතිකින් දේව චමාය මත්තිකා කදාචි චාමි කර ජාතිකාය සිංහාල දේනු අපි නීච ජාතිකා සමේතිකින් සීහ වරේන දේව. බලන්න මේකේ අදහස මොකක්ද කියලා තියෙනවා පුතේ. යනාදීන් දේවයන් වහන්සේ රජතුමනි දෙවියන්ගේ උපභෝග පරිභෝගයකට සුදුසු දෙවියන් විසින් නේද? දෙවියන්ගේ ලොකු කුඩා කාර්යයන්ට සුදුසු පරිදි උපභෝග පරිභෝගයට සුදුසු දෙවියන්ගේ පරිහරණයට සුදුසු වෙච්ච මොනවද? චාමිකර ස්වර්ණය චාමිකර නදියෙන් ගන්න කලවන්න නොවුණු නේද? තනි රත්රන් හා මහ පොළොව පියවිපස් කවර කලක කෙසේනම් එක් වේද? මේ මහ පොළොව මතු පිට තියෙන පස් එක්ක කවදාද මිශ්‍ර කරන්න පුළුවන්? ඒ කියන්නේ රත්රන් සහ මතු පිට මේ තියෙන දූවිලි මුසු පස මුසු වෙන්නේ නැහැ, මිශ්‍ර කරන්න බෑ නේද? පියවිපස් කවර කලක කෙසේනම් එක් වේද? ඔන්න එක උදාහරණයක්. තව දුරටත් කියනවා නැවත සිව්පා ජාතීන්ගෙන් හීන වූ අපි දන්නවා සිව්පා ජාතීන් කියන්නේ කකුල් හතරක් තියෙන තිරිසන් සත්තු. ඒ කකුල් හතරේ සත්තු අතර ඉන්න පහත්ම සතා හැටියට තමයි සලකන්නේ කැනහිලා හේවත් නරියා. ඒ නරියාගේ පහත්ම කෙනා තමයි නරිච්චි. නරි දෙන හරිද? එයා මොකද කියන්නේ? සිව්පා සතුන් අතරින් පහත්ම සතා වෙච්ච කැනහිල් දේනුවක් තුම නරි දෙනක් උතුම් වූ සිංහ රාජයෙකු හා එක්ව කෙසේනම් සමාගම් වේදයි කිය. උසස් සිංහ රාජයෙක් එක්ක විවාහ වෙලා එකට එකතු වෙලා එකතු වෙන්නේ කවදද? තිරිසන් සත්තු අතර උසස්ම සතෙක් ලෙස තමයි සිංහයා සලකන්නේ. ඒතකොට සිංහයෙකුයි නරි දෙනෙකුයි එකට විවාහ දිවිය ගෙවයිද? ඔක තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. මෙසේද කියා මේ විදියට කියලා නැවතත් කියනවා. අසුව මනව දේවයන් වහන්සේ අහඬ රජතුමනි මේ උත්තර මధుරා නම් නුවර ස්වර්ණ තිලකා නම් වූ එක් සැඩොල් දුවක් ඇත. දැන් තමයි සිද්ධිය කියන්නේ. මේ උතුරු මధుරා නගරේ ස්වර්ණ තිලකා කියලා එක් සැඩොලියක් ඉන්නවා. ඕතම තමා හා සමාන ජාති ඇති පුරුෂයන් විසින් එවන ලද පඬුරු නොගන්නීය.
ඇය තමන්ට සමාන කුලයේ පිරිමි එවන තෑගි භෝග ගන්නේ නැහැ. වංශවතුන්ම ප්‍රාර්ථනා කෙරේ. වංශවත් අය උසස් වංශවල අයම තමයි ප්‍රාර්ථනා කරන්නේ. කිමෙක්ද දේවයන් වහන්සේ? මොකද මේ රජතුමනි බලන්නකෝ. පක්ෂීන්ගෙන් ඔන්න තව උදාහරණයක් වෙනවා. පක්ෂීන්ගෙන් හීන වූ කපුටු තේනුවක්. කපුටියක්. දැන් ඉස්සලා කිව්වා සිව්පා ජාතියෙන් දැන් කුරුල්ලන්ගෙන්. කුරුල්ල ලෝකේ පහත්ම කුරුල්ලා ලෙස සලකන්නේ කපුටා, කපුටු ගෑණියක්, කපුටු දේනුවක් නේද? තොම කවර කලක ස්වර්ණහංස රාජයෙකු ආ සමාගම් සමග කෙසේනම් සමාගම් වේදැයි කිය. රන් හංසයෙක් එක කපුටියක් අවද්ද එකතු වෙන්නේ. එතෙපුල්ලසා රජ්ජුරුව ස්වර්ණතිලකාවන්ගේ පියාණන් කැඳවා මේ ටික අහගෙන හිටපු රජතුමා ස්වර්ණතිලකගේ තාත්තා ගෙන්නනවා. ගෙන්නලා එම්බල සගය යහළුවේ තාගේ දුවක් කුලවතුන් මිස සමාන ජාතිය ඇති පුරුෂයන් නොකමැත්තීල උඹේ දුවක් ඉන්නවලු නේද? කුලවත් අය මිසක ගැළපෙන තමන්ට ගැළපෙන කුලේකයට කැමති නෑලු. ඔය ල කියන්නේ ශ්‍රුති සූචනාර්ථයේ නිපාතයක්. එසූ දෙයක් නැවත කියන්න යොදා ගන්න නිපාතයක්. ල අපි දැන් ඔය ලූ කියන්නේ නේද? පුරුෂයන් නොකැමතිලු නේද? කිමෙක් දේ සබාදේ විචාල. මොකද ඒක ඇත්තක්ද ඒ කතාව? වෙලාවට මේ රජතුමා ස්වර්ණතිලකාව දකින්නේ නැහැ. දැක්කනම් එහෙම මේ මිනිස්සයාට මොනවා වෙයිද දන්නේ. රජාගේ වෙලාව තාත්තා ගෙන්නලා තමයි කතන්දරය අහන්නේ. ඉතින් තාත්තා එතකොට කියන්නේ නෑ බොරු. නේද? මොන පිස්සුද රජතුමනි එහෙම එකක් ඒවා කියන්නේ ඇත්ත කියනවා. එකල්හි මේ චණ්ඩාල බ්‍රාහ්මණයා එසේ දේවයන් වහන්සේ ඒ වෙලාවේ සැඩොල් බමුණා කියනවා "ඔව් රජතුමනි මාගේ ස්වර්ණතිලකා නම් දූතුම මගේ මේ ස්වර්ණතිලකා කියන දුව ජාති සම්පන්නව කුල පුත්‍රයන් මිස සෙස්සවුන් නොකැමැත්තීය. උසස් කුලයකට අයිති ජාති සම්පන්න උසස් කුලයකට අයිති අය මිසක වෙන අයට කැමති නෑනේ." ඒ බස්සසා රජ්ජුරුව මේ ටික අහගෙන හිටිය රජතුමා කියනවා එසේ වීනම් පංච මදුරානම් නුවර උද්දාල නම් බමුණෙක් වෙසෙයි. එහෙමද? එහෙනම් ඔන්න පංච මදුරා නගරේ උද්දාල කියලා බමුණෙක් ඉන්නවා. ඒ බ්‍රාහ්මණයා ඊතා ಜಾති සම්පන්නය. ඒ බ්‍රාහ්මණයා ඊතා කුලවන්තයි. මව්පියන් දෙපක්ෂයෙන්ම අනින්දිතය. මවගේ පාර්ශවේනුත් පියාගේ පාර්ශවේනුත් කවදාවත් නින්දා අපහාස නොවින්ද ඉතා පාරිශුද්ධයි. ස්ත්‍රීන් දුටු කල්ලි එයා ගෑනු දැක්කාම කාන්තාවන් දැක්කාම මොහු මේ අය ජුගුප්සා කටයුතු ඉතා පිළිකුල් ජාතියකයි. පිළිකුල් කරලා දාන්න ඕන ඉතාම පිළිකුලෙන් යුතු ජාතියක් කියා නින්දා කරමින් ඔවුන් හා සහවාස නොකෙරෙයි. එයාලත් එක්ක එකට වසන්නේ නෑ. ඒ කියන්නේ ගෑනු දිහා බලන්නේවත් නෑ. වැද්ද ගන්නේවත් නෑ. වැද්ද ගන්න ඉතින් බලන්න එපානේ. ඒ විතරක් නෙවෙයි. තමා වසනගෙන් නික්ම රජගෙට යන එන වේලෙහි තමන් වාසය කරන ගෙදර ඉඳන් නිල නිවසේ ඉඳන් රජමාලිගාවට එන යන වේලාවේ යද්දි කිරිපැන් 12 කලයක් මග දිගට ඉස්වයි. කිරිදියර කල 16ක් මග දිගට ඉහෙනවා. කිරි වතුරෙන් පාර හොදගෙන යන්නේ. ගැහැණුන් දුටු කල කාලකන්ණියක දැකපීමි. නේද? ගෑණියක් දැක්කොත් බැරි වෙලාවත් කාලකන්ණියෙක් දැක්කයි කියලා කිරිපැනින් මුහුණ සුද්ධ කෙරේ. කිරිදියරෙන් මූණ සුද්ධ කරගන්න මූණ හොදනවා. අපි වගේමයි නේද? එබැවින් තාගේ දූ සමර්ථ වූනම් ආන්න ඔය හින්දා උඹේ දියණිය දක්ෂණම් සමර්ථ වූනම් ඒ බමුණා හා සහවාසයේ කෙරේවායි මෙසේ මාකී ලෙසම තාගේ දුවට කියා බලගේ කිය. ඔන්න ඔය ටික මම කිව්වයි කියලා
උඹේ දුවට කියපම් බලන්න කියලා ඔන්න රජතුමා කියනවා. මට හරි අපූර්ව විචාරාත්මක කාරණා මතුවෙනවා. ඉතින් දැන් ඔබ කියද්දි උද්දාල බමුණාගේ ජීවිතේ වරදින්නේ ඔන්න ඔය හැසිරීම, ඔය ආකල්ප, ඔය ජීවන චර්යාවන් නිසාමයි. පිරිමි දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ නැති ගෑනු ඇස් අරින්න ගත්තාම පියන්නේ නැහැ. මං කියනවා තේරෙනවා ඇති. ගෑනු දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ නැති පිරිමි හැබැයි ඇස් අරලා බලන්න පටන් ගත්ත දවසට නවත්තන්නේ නැහැ. ඒ මේ හිතේ ස්වභාවය. ඉතින් උද්දාල බමුණා පව්. එයා රැකපු ප්‍රතිපත්ති සියල්ල ඉදිරියේදී සුණු විසුණු වෙලා යනවා. බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් මේ චණ්ඩාල බ්‍රාහ්මණය රජතුමා හැමුවේ සියල්ල අහගෙන ඉඳලා මෙහෙම කරනවා. එකල්ලියේ චණ්ඩාල බ්‍රාහ්මණයා එබස් අසා තමා වසන ගෙට ගොස් මේ බමුණා තමන් වාසය කරන ගෙදරට ගිහිල්ලා ස්වර්ණ තිලකාව කැඳවලා ඇයට රජ්ජුරුවන්ගේ පරිද්දෙන්ම උද්දාල බ්‍රාහ්මණයාගේ ස්වරූප නොවලහාම කීය. ඇයට රජ්ජුරුවන් කියපු විදිහටම උද්දාල බමුණගේ ස්වභාවය නොසඟවාම කියනවා. ඉතින් පුල්ලසා ස්වර්ණ තිලකාතොම මේ වචන ආපු ස්වර්ණ තිලකා මොකද කළේ? මම ඉදින් සැබවින්ම ගැහැණියෙක් වීම නම් මේ උද්දාල බ්‍රාහ්මණයා හා වාසය කෙරෙම්මය. යම් කිසි විදියකින් මම සැබෑ ගැහැණියෙක් නම් මේ උද්දාල බමුණත් එක්ක වාසය කරනවාමයි. මේ මම නෙවෙයි කියන්නේ හොඳේ ස්වර්ණ තිලකා. ඊට කිසි සැකයක් නොසිතා ඒ ගැන කිසිදු සැකයක් ඇති කරගන්නේ නැතුව ඉතා ප්‍රපංචව. මොකද්ද මේ ප්‍රපංචව කියලා කියන්නේ? ඒකේ නේද තේරුමක් තියෙනවා වරහන් ඇතුලේ. ඉතා ප්‍රපංච නොකොට ප්‍රමාද වන්නේ නැතුව නේද? තව දුරටත් පරක්කු වෙන්නේ නැතුව කල් නොයවා උදාසන්නෙම නික්මුණ මැනව උදෙන්ම පිටත් වෙමු. සෙට දවස්ම යමී කිව හෙටම යමු. හරි වමනයි. එකල්ලි ස්වර්ණ තිලකාවගේ පියාද යහපතයි ගිවිස. ඔන්න තාත්තලාගේ හැටි ඉතින්. තාත්තලා දූලට පුදුම ආදරයක් තියෙන්නේ. ඒ ආදරේ නැති කරගන්නවා ඒගොල්ලෝ. බොහෝ දෙනෙක්. හැම තාත්තෙක්ම පුතුන්ට ආදරේ නැහැ කියන එක නෙවෙයි. මට ಜಾති දෙකෙන්ම ඩබලක් ඉන්නේ. නේද? එතකොට ඉතින් දැන් මගේ දුවයි පුතයි නිවුණු කුඩා බබ්බු දෙන්නෙක් චුට්ටු දෙන්නෙක් ඉන්නේ. දැන් දෙන්නටම ආදරේ. ඒ වුණාට නිකන් පොඩ්ඩක් අර දුවගේ පැත්තට තාත්තලා ඇදෙනවා කියන එක හරි. විභාගෙට ලියන්න එපා අපේ සර්ටත් නිවුණු ඉන්නේ චූටි දුවකුයි පුතෙකුයි කියලා. අපේ ස්වභාවය මිනිසුන්ගේ ස්වභාවය මේ තාත්තා බලන්නකො. සියල්ල අතහරිනවා. තමන්ගේ දුවගේ සතුට වෙනුවෙන් කැප වෙනවා. යහපතේ ගිවිස බලන්න මේ දුවව ගෙනියන විදිය. විසිතුරු කර්මාන්ත ඇති බොහෝම ලස්සන වැඩ දාපු දහසක් වටනා මසුරන් 1000ක් වටින පළසකින් පළසක් කියලා කිව්වේ මොකද්ද? වස්ත්‍රයක් රෙද්දක් නේද? ඔය Hindu සංස්කෘතිය අය ඔබ දැකලා ඇති. සාරියක් ඇඳත් ඇඳුමක් ඇඳත් හිස වසා ගන්නවා ඔළුවේ ඉඳන් ඇඟ වහ ගන්නවා වස්ත්‍රයකින්. ඒකට තමයි මේ පළස කිව්වේ. පළසකින් දුවගේ ශරීරයේ වසා මුළු සිරුරම වහලා පෙරවගෙන තමා ගායනා කරන වීණාදී වූ තූර්ය භාණ්ඩ ගෙන්වාගෙන තමන් ගයන වීණා ආදී තූර්ය භාණ්ඩ ගෙන්වගෙන මොකද කරන්නේ? තූර්ය භාණ්ඩ ගෙන්වගෙන ස්වර්ණ තිලකාවන් හා සමග මග බැස නික්මින ස්වර්ණ තිලකාවනුත් එක්ක මගට බැහැලා පිටත් වෙලා යනවා. හොඳයි. පුතේ කියන්න බලන්න මේ ටික තේරුණාද නැද්ද? ගැටලු තියනවාද? පැහැදිලිද? දැන් චුට්ටක් ඔයාලට කතාවක් කොහොමද විඳින්න ඕන කියන එක මං හිතන්නේ දැනෙනවා. මොනවා හරි ගැටලු තියනවාද?
තේරුණාද? නිදිද කට්ටිය? නෑ තේරුණා සර්. හරි. අපි තව ඡේදයක් කරමු. කමක් නෑ එක්කෙනෙකුට හරි තේරිලා තියෙනවා ඒක ලොකු දෙයක් නේ. අහන්න බලන්න මොනවා හරි ගැටලු තියෙනවනේ. නැති බවයි පෙනී යන්නේ. ඔන්න දැන් ස්වර්ණතිලකා තමන්ගේ තාත්තත් එක්ක පිටත් වෙලා යනවා උද්දාල බමුණා හොයාගෙන. මොකද වෙන්නේ? මෙසේ නික්මුණා වූ චණ්ඩාල බ්‍රාහ්මණ තෙම මේ විදියට පිටත් වෙච්ච සැඩොල් බමුණා අතරමඟ එක් නුවරක රජුරු කෙනෙකුන් දැක. දැන් අපි දන්නවා ප්‍රාන්තයකින් තව ප්‍රාන්තයකට යද්දී පසු කරන්න තියෙන නගර රාජධානි වල රජවරු යුව රජවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ අවසර ගන්නෙ නැතුව ඒගොල්ලන්ගේ දේශ සීමා ඉක්මවන්න බෑ. ඒ නිසා ඒ රජවරු මුණ ගැහිලා කතා කරලා අවසර අරගෙන තමයි පිටත් වෙන්නේ. ඉතින් මේ රජ කෙනෙක් දැකලා වීණා ගායනා කරනුයේ වීණාව වයනවා. කොහොමද වයන්නේ? වීණා ගායනා කරනවා පිටුපස ස්වර්ණතිලකාව තබාගෙන. ස්වර්ණතිලකාව තමා පිටුපස ඉඳනාසේ සලස්වා තෙමේ වීණා ගායනා කරන්න පටන් ගත්තා. තමන්ට පිටුපසෙන් දුව වාඩි කරවගෙන රජතුමාට නොපෙනෙන ලෙස මොකද කළේ? වීණාව වයන්න පටන් ගත්තා. ඒ කල්ලි ඕ පිටිපස උන්නා වූ ස්වර්ණතිලකා තොම කොම් පේනවනේ. දැන් ඉතින් ඕවා තමයි ගෑන් ළමයි කරන්න හොඳ නැති වැඩ. හොඳේ. ඔයා කරපුවාම ඉතින් පිරිමින්ට පිස්සු වැදෙනවා. ඔයගොල්ලොත් මතක තියාගන්න මේවා. මම දැකලා නැහැ ඔයගොල්ලෝ පිස්සු වැදෙන වර්ගයයිද කියලා. ඊට පස්සේ හිටිය ස්වර්ණතිලකා තොම මොකද කළේ? නුවන් කෙලවරින් දෘෂ්ටි හෙලා එස් කොණෙන් බලන්නේ රජතුමා දිහා. ස්වකීය වූ ස්ත්‍රී ලීලාවෙන් යුක්තව තමන්ගේ අර ස්ත්‍රී ලාලිත්‍යයෙන් ගෑනු ගතියෙන් යුතුව මදලස බැල්මකින් ලාවට hina වෙලා රජහු මූණ බලා රජතුමාගේ මූණ බලනවා. ඉතින් මේ තාත්තා සෑහෙන try කරනවා රජතුමාගේ නෙත ගැටෙන්න දෙන්නේ නැතුව රැක ගන්න. මේකේ පිටිපස්සේ ඉඳන් එහෙම නේද? බැල්ම දානවා. මූණ බලලා එතනින් නවත්තන්නේ නෑ. බලන්නකෝ. තමා පෙරවහුන් පලස මදක් පහකොට තමන් මේ පෙරවගෙන ඉන්න රෙද්ද ටිකක් ඈත් කරලා, රෙද්ද උස්සලා නෙවෙයි, රෙද්ද ටිකක් ඈත් කරලා ශරීර ප්‍රභා දක්වාලුව තමන්ගේ ශරීරයේ පැහැය පෙන්නවා. දැන් ඔහොම අය අද නැද්ද පුතේ? අදත් ඉන්නවා නේද? යාන්තම් පොඩි ඇඳුම් කෑල්ලක් ඇඳගෙන මට වෙලාව මදි ඕවා ඉතින් ඔයාලට කියන්න. ලස්සනට ඕවා ඉතින් කියන්න පුළුවන් නේද? යාන්තම් පොඩි ඇඳුම් කෑල්ලක් ඇඳගෙන ශරීරයේ 10න් පංගුවක් විතර වහගෙන ඉතුරු 10න් 9ම අරගෙන යනවා ඉතින්. ඇයි ඒ? එක්ක දාඩිය හින්දා ඇඳුම් අඩුවෙන් ඇඳගෙනද? නැත්තම් අර සූර්යාලෝකයේ විඳින්න නෑ, වෙන මොකටවත් නෙවෙයි. හොඳට මතක තියාගන්න. අනුන්ගේ ආකර්ෂණය ගන්න. ඒ හැටි මොනවා හරි මායමක් පිහිටනවා ඒකට. රයිට්. ඉතින් ඒක තමයි මේ වෙන්නේ. ඔච්චර ලාමක බාල හැසිරීම්ද මේවනේ. ගෑනු ගතිය. මොකද උනේ? ශරීර ප්‍රභා, ඇඟේ පාට ස්වභාවය පෙන්වුවා. රජ්ජුරුවගේ ශරීරාලෝකා රූප සම්පත්තිය දැක කාමයෙන් විසඤ්ඤව. දැන් හරිනේ. අර පෙර ආත්මයේ කරපු ප්‍රාර්ථනාවේ විදියමයි. කාමයේ ඇවිස්සීලා විසඤ්ඤව සිහි නැතිව සිහි මුලා වෙලා මද ඇසිල්ලකින් ලබන ලද ආස්වාද ඇති වුණි. මේ ක්ෂණයකින් දැක්ක මාර ආස්වාදයක් ලැබුණා, සිහි විකල් වුණා. ඒව සමහර ඒවා එහෙම තියෙනවා දැක්ක ගමන් හරි ආස්වාදනීයයි.
ඒක නරක දෙයක් නෙමෙයි. නේද? ආස්වාද ඇතිව අහනවා මෝතම සස්වාමිකද අස්වාමිකද විචාරා. මේකේ කසාද බැදපු එකක්ද නැද්ද? ස්වාමියෙක් සහිතද? ස්වාමියෙක් රහිතද? අහලා අස්වාමිකය ස්වාමියෙක් නන්නේ අවිවාහකයි. එතකුදු සැඩොල් දුවක. එහෙම වුණත් රජතුමනි මේකී සැඩොලියක් යනු අසා යනාදී වශයෙන් තොරතුරු දැනගෙන අනුන් බනින නින්දා බසට බයින් අනුන්ගෙන් නින්දා පහස විඳින්න තියෙන බය නිසා අනිත් මිනිස්සු නින්දා කරයි අපහාස කරයි කියන හැඟීම නිසා ස්වර්ණ තිලකාව අන්තපුරයට ගත නොහි ස්වර්ණ තිලකාව තමන්ගේ අන්තපුරයට එකතු කරගන්න බැරිව මෙබඳු වර්ණ සෞන්දර්යයක් හා රූප සම්පත්තියකින් යුක්ත වූ ස්ත්‍රී රත්නයක් නොලබන්නා වූ මට ජීවිතයෙන් ප්‍රයෝජනකින්ද ආන්න කොහොමද මේ තරම් වර්ණවත් වෙච්ච රූප සම්පත්තියක් තියෙන ස්ත්‍රී රත්නයක් නොලැබී මේ ලැබෙන ජීවිතයෙන් මට වැඩක් නැහැ කියලා ශෝකාතුරව ශෝකයෙන් ලෙඩ වෙලා නොයෙක් ප්‍රලාප කියා නොයෙක් විකාර කියා අඬලා කාමයෙන් මත් වුණාම මිනිසුන්ට වෙන විනාශය දැන් ඔන්න හොඳ ලස්සන ධර්මය සමාජය යහපත් කරන්න උපදෙස් දෙන තැන් කාමයෙන් මත් වුණාම කෙනෙක් කාමයෙන් විතර නෙවෙයි කාමයෙන් රාගයෙන් මෝඩකමෙන් ද්වේෂයෙන් ආදී මේ ප්‍රබල අකුසලයන්ගෙන් නැත්නම් ක්ලේශයන්ගෙන් මත් වෙච්ච කෙනෙකුට කටයුතු නොකටයුතු සලකා ගත නොහි කටයුතු නොකටයුතු කියන්නේ පුතේ කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් හිතා ගන්න බැරුව කඩුවගෙන Tamanගේ හිස තුමුම කපා මල කඩුවක් අරගෙන Tamanගේ බෙල්ල තමන්ම කපාගෙන මැරුණා. මෙයා විතරද මැරෙන්නේ නෑ. මේ පරිද්දෙන්ම පංචමදුරා නුවරට යන අතරමඟ රාජධානි පසෙක රජදරුවෝ 5 දෙනෙක් ඇගේ රූප සම්පත්තිය දැක කාමයෙන් මත්ව කඩුගෙන තමන්ගේ හිස් තුමූම කපා මලහ. අයියෝ වෙච්ච දෙයක්. කාමය නිසා වෙන දේවල්. මතක තියාගන්න. කාමය ක්ලේශයක්. ඒකේ අන්තයට ගියාම තමන්ගේ ජීවිතයෙන් හෝ තමන් නේද වන්දි වෙනවා. හේසෙමය. ඒක එහෙමමයි. දැන් බලන්නකොනේ. right. මෙහෙමම වෙන්න පුළුවන්ද වගේ සිතුවිලි එනවා මං කිව්වා. ඉතින් ඒවා සාහිත්‍ය ස්වභාවය. දැන් ඔන්න පොඩි ඉඩක් හදා ගන්නවා මේකේ වැදගත් දෙයක් ඉස්මතු කරන්න කතුවරයා. මොකද්ද කියන්නේ? සත්වයෝ මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු එකයි. සත්වයෝ රත්රන් අමුරන්. ඒතර අමුරන් කියලා කියන්නේ නුමුසු රත්රන්. කලවම් නොකරපු රත්රන් ආදිය. ඒන වටිනා වස්තුන්. අනිත් පැත්තෙන් දැසිදස් දාස දාසීන් දාසයා සහ දාසිය. පුත්‍ර දාරාදීන් දරුවන් සහ බිරිඳ හෝ ස්වාමියා කියන ප්‍රිය වස්තුන් නිසා ප්‍රිය වස්තුන් හින්දා නේද? වස්තුකාම ක්ලේශකාම යෙන් මූර්ජාව වස්තුවට ඇති දැඩි ආසාවත් කාම සම්පත් වලට තියෙන ආසාවත් නිසා වස්තුකාම දැන් අපි කියමු ගෙවල් දොරවල් යාන වාහන මේ වගේ ඒවා වස්තුකාම නේද? විඳින්න අර කාම රාග ආස්වාදනීය දේවල් වලින් ඇති වෙන්නේ ක්ලේශකාම. මේ දෙක නිසා මුලාවටපත් වෙලා නොයෙක් වැසනයට පැමිණෙන්නාම නොයෙක් ව්‍යසනවලට කරදරවලට ව්‍යසන කියලා කියන්නේ කරදර පැමිණෙනවා. ඉතින් පුත්‍රදාරාදීව ඒ මනාප වස්තුවේ ප්‍රියවීමය. ඔන්න එකයි ප්‍රියවීම. ප්‍රේම ඉපදවීමය. ප්‍රේමය ඇති කර ගැනීම ටිකක් යාට. සිත් ඇලවීමය. සිත් අලවා ගැනීම.
කැමැති වීම කැමැති වෙනවා. තෘෂ්ණාව කාරණා පහක් තියෙනවා පුතේ. අර වස්තුන් කෙරේ ප්‍රිය වීම, ප්‍රේම වීම, සිත් වීම, කැමැති වීම, තෘෂ්ණා වීම පහයි. මේ පහ තෘෂ්ණා වීමයි මේ පසින් එක්තරා කාරණයක් මුල්ව එක කරුණක් මුල් කරගෙන ශරීර ශෝෂණය කරන්නා වූද ශරීරය ශෝෂණය කරනවා. ශෝෂණය කියන්නේ පුතේ මේ වේලෙනවා, වියලෙනවා. ශෝකය ඇති වුණාම වෙන්නේ වේලෙන එක. දැන් ඕගොල්ලන්ට කෙට්ටු වෙන්න ඕන නම් නිතරම දුකෙන් ඉන්න. ඒකට මුළු ශරීරය වේලෙනවා. ජල වාෂ්ප වේලිලා යනවා. නේද? ශෝෂණය කරන්නා වූ ශෝකයද කාය චිත්ත සංතාපය කරන්නා වූ කය සිත ආදිය සංතාපය කරනවා, තැවීමටපත් කරනවා, තවනවා. භයද ඔන්න ශෝකය, භය යන මේ දෙකම මෙන්න මේ කාරණා දෙක සත්වයන්ට උපදින්නේ නිසුන්ට ඇති වෙනවා. ඉතින් ඒ ප්‍රියභාවාදී වූ පසින් විශේෂයෙන්ම මිදී. එන ප්‍රියභාවාදී පහ කියපු ගමන් දැන් ඔයාලට මතක් වෙන්න ඕන අර පහ මොනවද? ප්‍රියවීම ළමයි. දැන් කිව්වේ ප්‍රියවීම, ප්‍රේම ඉපදවීම, ප්‍රේම ඉපදවීම, සිත් ඇලවීම, සිත් ඇලවීම, කැමැති වීම, කැමැති තෘෂ්ණා වීම. වීම. නියමයි. ඔය කොන පටලවනවා කට්ටිය පුතේ ඈ. ඉතින් ඔය කාරණා මොනවද? භය, ශෝකය නේද? යන මේ දෙක සත්වයන්ට උපදිනේය. ඒ ප්‍රියභාවාදී වායන ප්‍රියභාවාදී කියලා කිව්වේ ඔය පසින් විශේෂයෙන්ම මිදී සිටියා වූ විශේෂයෙන් මිදුනහම. ඒ කියන්නේ පුතේ ප්‍රියවත් වෙන්නේ නැහැ. ප්‍රේමය උපදවා ගන්නෙ නැහැ. සිත් අලව ගන්නෙ නැහැ. ඒ කෙරෙහි තෘෂ්ණාව උපදව ගන්නෙ නැහැ. ඒකට කැමති වෙන්නේ නැහැ. කවුද? ඒ වගේ මිදිච්ච අය තමයි විශේෂයෙන් බුද්ධ සම්බුදුවරු. ප්‍රත්‍යේක බුද්ධ, පසේ බුදුවරු, ආර්ය ශ්‍රාවකාදී නේද? එතකොට ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ කවුද? බුදුහාමුදුරුවන්ගේ මග අනුගමනය කරන බෞද්ධ ශ්‍රාවකයෝ. එතකොට මේ බුදු පසේ බුදු මහරහත් භික්ෂූන් ඔය සියලු දෙනා උපාසක උපාසිකා ඒ අදාළ තත්වයන්ට පැමිණිච්ච සියලු දෙනා ආර්ය ශ්‍රාවකයෝ වූ විසුද්ධ සත්වයන්ට මොකද විසුද්ධයි කියලා කියන්නේ? පිරිසිදු, කෙලෙස් නැති, කිලිටි නැති අය සත්වයන්ට කිසි ශෝකයකුත් භය සන්ත්‍රාසාදියකයි යන දෙයක් ඒකාන්තයෙන් නැත්නම් බය ඇති ගැනීම වැනි දේවල් පවා ඇති වෙන්නේ නැහැ. හරිද? බුදුන් විසිනිදු වදාරන ලදමයි. ඒ ගැන බුදුහාමුදුරුවොත් දේශනා කරලා දිනවා. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ මුතෝ භයං. ප්‍රිය නිසා ශෝකය ඇති වෙනවා, ප්‍රියවන්ත භාවය නිසා බය ඇති වෙනවා. ඒ නිසා ප්‍රිය ඉපදවීමෙන් මිදුනොත් එයාට ශෝකයක් නැහැ. ඉතින් බයක් කොහෙන්ද? අන්න බලන්න දැන් ගාතාව තියෙනවා නම් පියතෝ කියන එක හයිලයිට් කරන්න. ඊගාව එකේ ප්‍රේමතෝ කියන එක හයිලයිට් කරන්න. ඊගාව එකේ රතියා කියන එක හයිලයිට් කරන්න. ඊළඟ එකේ කාමතෝ කියන එක හයිලයිට් කරන්න. ඊළඟ එකේ තණ්හාය කියන එක හයිලයිට් කරන්න. අර කරුණු පහ නේද පුතේ තියෙන්නේ. ඒ ටිකම තමයි තියෙන්නේ. හොඳයි. එතකොට දැන් මුල ඉඳන් චුට්ටක් විනාඩි 2ක් අරගෙන මුල ඉඳන් හොඳට බලාගෙන ඉන්න. අපි මහා ගොඩක් කළා නෙවෙයිනේ. නේද? ඇහෙන කොටසක් කළා. ඒ ටික මුල ඉඳන් බලාගෙන ඉන්න. නොතේරුණු තැන්, අපැහැදිලි තැන් ඔබ වෙන තැන් වලින් ඉගෙන ගද්දී
ඉගෙනගෙන මං උගන්වද්දී ඒ අදහස් එක්ක ගැටෙන තැන් තියෙනවා නම් කරුණාකරලා මතු කරන්න මට පුළුවන් වෙයි ඒ තැන් ලෙහෙලා තෝරලා බේරලා දෙන්න. විනාඩි 2ක් මුල ඉඳන් කතාව බලාගෙන යන්න තනියෙන්. සර් සර් අර කලින් දුන්න මාතෘකා වලට මේ පාඩමෙන් උත්තර අපිට වෙන වෙනම දෙන්න නැද්ද? දෙන්න ඕනේ. අපි ලියමු මේ හා ටික සර්. කතා දෙක ඉවර කරගෙන අපි කට්ටියත් එක්ක කතා කර කර හොඳම උද්දෘත ටික ගන්න පුළුවන්. හා සර්. හා. ඒ කියන්නේ මෙහෙමයි පුතේ දැන් කවුරු හරි හිතනවා නම් දැන් ඔයා පිළිගන්න සමහර ළමයි ඉන්නවා කතා දෙකවත් කියන්නේ නැතුව ਵਿਚාර කරන්න ලෑස්ති වෙනවනේ කොහොමද ਵਿਚාර කරන්නේ? උද්දෘත කෑලි ටිකක් පාඩම් කරගන්නවා. කතුවරයා කවුද කාලය මොකද්ද කෘතිය මොකද්ද ටික පාඩම් කරගෙන ඔහේ ඉන්නවා. අපි ਵਿਚාර ලියන්නේ නෑ පුතේ එහෙම. අපි මේක හොඳටම දැන් ඔයාලට තේරෙනවනේ නේද මේක කරගෙන යනකොට කොයිතරම් අපි සියුම්ව මේ දැන් සාකච්ඡා කරන්න ඕනද කියන එක. හරිද? අපි මේ වැඩේ ඔව් සර්. කරමු. දවස් දෙකකින් අපිට එක කතාවක් ඉවර කර ගන්න පුළුවන්. නන්දිය කතාවත් එච්චරම දිග කතාවක් නෙවෙයි. අපි බලමු තව දවස් දෙකමාරක් වගේ යද්දි සම්පූර්ණයෙන්ම මේ කතා දෙක ඉවර කර ගන්න. අමාරු අපහසු ගැඹුරු පාඩම් වලට තමයි පුතේ මම වැඩි කාලයක් ගන්නෙ. ඒක ගන්නෙ ගත යුතු නිසා. හරි. බලන්න විනාඩියක් නැවතිලා උතන. මං තරහ නැහැ. ඔයාලා අහන්න ඕනේ. අහලා ගැටලු තියෙන තැන් निराකරණය කරගන්න ඕනේ. ඉගෙන ගන්න ළමයි එහෙමයි. ඉගෙනුත් විචාර ලියනවා නේද අපි? කියන්න පුතේ. අපි මේකිනුත් විචාර ලියනවා නේද? අනිවාර්යයෙන්. අනිවාර්යෙන් සද්ධර්ම රත්නාවලියයි සද්ධර්ම අලංකාරයයි දෙක ඕගොල්ලෝ ලව්වා බලෙන් හරි කරවනවා මම. ඒ ගැන බය තියාගන්න එපා, සැක තියාගන්න එපා. මුලින් ඉඳන් හොඳට බලන්න පුතේ. ආයේ ওই අවස්ථාව දෙන්නේ නැහැ හොඳේ. දෙයට බලාගෙන යන්න වචන ඒවා මේවා තියෙනවා නම් highlight කරගන්න මම අහනකොට ඒ දැන් මගෙන් අහන්න මම කියනකොට මම ඒවට උත්තර දෙන්නම්. විනාඩියක් කොහොම බලන්න මම වතුර එකක් ගන්නවා.
සර් සර් ඇහෙන්නේ නැද්ද? මං හිතන්නේ පුතේ ගැටලු නැතුව ඇති නේද ඔයාලට? තියෙනවද නෑ කට්ටල් මොනවා හරි අහන්න නැහැ. හොඳයි. මට 3-4 දිනාම පොඩි අදහසක් කියන්න බලන්න. කතාව කරගෙන යන විදිය ගැන ඔයාට දැනෙන දේ මොනවා හරි වෙනසක් කරන්න ඕනද? තේරෙනවද? කලින් මේවා ඉගෙන ගත්තද? පොඩි අදහසක් කියාගෙන යන්න එක එක්කෙනා රශ්මි පටන් ගන්න. ඔස මේ හොඳට තේරෙනවා මම ඉස්කෝලේ මේ පුරාතන ගද්දේකයි අර සුවන්තිලකා කතා වෙනම අනිත් පොතයි දෙකම ඉගෙන ගත්තා. ඒ මට දෙකේ පොඩි වෙනසක් තියෙනවා කිව්වට මොකද්ද වෙනස කියලා තේරුණේවත් නැහැ. දැන් මේකයි ඒකයි කරනකොට වෙනස හොයාගන්න පුළුවන් සර්. ඒ තරම් හොඳට පැහැදිලි වුණා. ඒකයි මේකයි කිව්ව පුතේ මොකද්ද? ස්වර්ණ තිලකා පුරාතන ගද්දේ සුවන්තිලකයි අර ජාතක මේක තියෙන්නේ මේ සුවන්තිලකා වෙනම කතාව. මොකක්ද වෙනම කතාව? මේ සුවන්තිලකාවක් වෙනම තියෙනවනේ මේ නාට්‍ය ස්වර්ණ තිලකා කතාව නෙවෙයි පුතේ ඒක. මොකද්ද? ප්‍රේමතෝ ජයති ශෝකෝ නාට්‍යනේ. ඒ වටස ඒකයි මේක පොඩි එක වගේ එකක් තියෙනව නේද සර්? එකම කතාවක් ඒ වුණාට දෙක හාත්පසින්ම වෙනස්. ඒක තමයි සර්. ඒ වුණාට මේ ඒ දෙකේ වෙනස මොකද්ද කියලා තේරුන්නේ නැහැ ඉස්කෝලෙන් කරාට. දැන් මේකත් කරලා ඒකත් කරනකොට තේරෙයි සර්. ඔයාට තේරෙයි ඈ? හිත්මි කියන්න බලන්න. ගොඩක් හොඳට තේරුණා කතාව මම පාඩම් කරගෙන හිටපු හින්දා තව චුට්ටක් එක හොඳින් පැහැදිලි වුණා සර්. ඕසලා ගොඩක් හොඳට තේරුණා සර් මේ කලින් මේ මම ප්‍රයිවට් ලේන හින්දා මම වෙන හොදයක් දැනන් හිටියේ නෑ සර්. දැන් නම් මම අවුලක් නෑ. මොකක් අර අවසාන ටික මට ඇහුන්නේ. මම ප්‍රයිවට් ලේන හින්දා සර් මේ ආ මම මේ ඒ කියන්නේ දන්නේ නැතුව හිටියේ මොකෝ. ඔයා ඒ කියන්නේ මේ කතාව දන්නේම නැද්ද පුතේ? දැකලත් නෑ අහලත් නැද්ද? නෑ නෑ මං කලින් මේ ඒ කියන්නේ සර් කතාව හොඳට පැහැදිලි කරලා කවුරුත් කියලා දීලා නෑනේ සර්. මේ පන්තිට තමයි මං ආවේ. ඔයාලා මොකද කියන්නේ? වේගෙන් මදිද මං කතා කරගෙන යනවා. නෑ සර් වේගය ඇති මෙහෙම. මෙහෙම යන්න වෙනවා පුතේ. එක්කෝ දැන් අපිට මේක කවර් කරගන්න කාලය වැඩිපුර යොදා ගන්න වෙනවා. කාලය ඉතුරු කරන්න කියලා වේගය වැඩි කරන්න නම් මම කැමති නෑ. මොකද ඔයාලා හිතන්නේ ගැන?
ප්‍රබෝධ්‍ය ඔව් සර් මේ ගාන හොඳයි. කලින් කතාව කරලා තිබුණාද? ඉස්කෝලෙන් කරලා තිබුණා සර්. හරි. එතකොට පුතේ මම අද මීට වඩා කාලය ගන්නෙ නෑ. මේ උතනින් නතර කරනවා. අපි එතකොට ආයි අවුරුදු නිවාඩුව ඔයාලට තියෙනවද? මොකද අවුරුදු නිවාඩුව තියෙනවද?